Tadi kalau kutia ada lagi. Minggu lalu itu istri dah. මජ්ජ සූත්‍රයේ මේකට warga සූත්‍රයේ දෙවෙනි දේශනාව ස්වාමීන් වහන්සේත් එක්ක කරපු දෙවෙනි. මුලින්ම එක අපිට රෙකෝඩ් කරගන්න බැරුණා. ඔව්. ඒකත් ස්වාමීන් වහන්සේ අහම්බෙන් තමයි උණ ගැහුනේ. අර සංජය අපි වෙනම කුටියක් හදන්න ගියා ඔය සිරිපාදට. සංජයට. සංජයත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ අවාරේ සිරිපාද යනවා අපි කට්ටියත් එක්ක දෙරනේ ඉන්නේ කිව්වේ. මම යන්නේ නැහැ මගේ මේ අසනීප තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔය කඳුනකින් දෙවෙන්නේ බැරි හින්දා. මම වැඩි ගිහින් ඊට පස්සේ මේ ගමන මට හිතුණා යන්න ඕනේ කියලා කතා කරලා. ඊට ගියාට පස්සේ තමයි සංජය හම්බෙලා ඊට පස්සේ සංජය ආයෙ එන්න කියලා කුටියක් අදුමු කියලා. කුටිය හදන්න ගිහලා තමයි ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ වුණ ගියා. ධර්ම දේශනා කරන මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක ධර්ම දේශනා කරන්න ආසයිද අපි ඔව් කියලා. ස්වාමීන් වහන්සේ මහ වැස්සේනේ. ඔව් ධාරා නිපාත වර්ෂා. අපි අර ගිය සුදු කොටිය නේද? ඒක හිටියේ. සුදු කුටිය ඉඳලා වර්ණකල කියලා තින්නේ. වර්ණකල අරක ඒකට ගියේ නෑ නේද? එකක සුදු කොටියට විතරයි ගියේ වර්ණකල තියෙන පල්ලෙහාට නේ බයි. වර්ණකල ඊට උඩට ඊට උඩට කිලෝමීටර් 3-4ක විතර උඩට නම් ඉන්නවා. ඒ තමයි අපි දේශනාව කරේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මේක. සංජීවී වැස්සෙම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඊට උදේ. මේක කරගොල ඇතරියෝ කියන්නේ. ඔව්. ඒක හරි මජ්ජ සූත්‍රය හැබැයි හරි වටිනවා. ඔව් ඒ වෙන්නේ හරියට මජ්ජ සූත්‍රය. දෙවෙනියට කරේ. ඔව් මුලින් ස්වාමීන් වහන්සේ කියද්දී ඉතින් මේක අපිට සම්පූර්ණ වෙනස්. ඉතින් ඒක ඒක මේ ගමන බැලුවට පස්සේ නේ මොනවද ගමනක් ඒ කාලේ ඇතුළේ. ඒ මොනවද ඔය මජ්ජ සූත්‍රය මේව කරේ? 14ද? ඔව් 14 වගේ නේ. ඒ කට්ටිය හිටිය 15 ක විතර. ඒ කාලේ නේ. එම්මින් ඇවිල්ලා හැබැයි අහනවා 3-4 දෙනෙක් මේ පරණ කට්ටිය කරන්නේ ප්‍රභාත් මහත්තයලා. ඔව් ප්‍රභාත් මහත්තයලා. පුතාලා කොච්චර හිටියද ඩිලාල්? අපටත් කලින් එයාලානේ ස්වාමීන් වහන්සේ. කෙනෙක් නැහැ. පළවෙනිම ශාවකයෝට ගේකොල්ල. ඒක නැහැ. ප්‍රභාත් එහෙම ඇද්දේ. ඩිලාල්ලානේ බඩු අරගෙන වෙන්නේ හැමදාම. ඔව්. බඩු මලුස්සගෙන වෙන්නේ නැහැ. ඒ කාලේ කායත් සබා දාම් වෙනවයි. කෙනෙක් සිද්ධ. ඒක ස්වාමීන් වහන්සේ දැන් ඔය සමහර කීපෙන්නේ සද්ධාව මුල් කරගෙන එහෙම යනකම් ඒවත් තියෙනවනේ. එහෙමත් වැටුනාම ඒක මේ පැත්තනොත් මේක යන්න පුළුවන් නේද එහෙම? ප්‍රභාත් මහත්තයාගේ මේක උනේ මොකක්ද දන්නවද මේ ඒක අතුරු සබාදාම තමයි. නමුත් මෙතෙන්දී මේ ඒගොල්ලෝ පස්සට යන කට්ටිය අන්තිම කොට දෙන්න ඒක ඒගොල්ලෝ පස්සෙන් යන කට්ටිය කණ්ඩායම් තුනේ පළවෙනි කණ්ඩායම. ඔබ ප්‍රභාත් මහත්තයා අපව වෙනවා. අපව වෙනවා. බොහොම මේ වගේ සෙට් එකක් හිටියේ නේද? ඒක සබාදාරිත් නේ. සමහරවිට දැන් අපි යම් දෙයක් දැක්කම බාහිරේ එතකොට මේක මේ විඥානීය චිත්ත රූප මේ රූපයක් කියලා දැනෙන්නේ බාහිරේ තියනවා කියලා තමයි යන්නේ. ඒක මේක මේ වෙන චිත්ත රූපයක් කියලා පස්සේ එතනකොට තමයි එහෙවන්නේ. නමුත් ඒක ඇත්තක් කියන හරකනවා අපි දන්නවා. ඇත්තට මේකම නෙවෙයිනේ වෙනස් දෙයක් නෙවෙයි. ඔය ඉතින් අතීත අනාගත වර්තමානයේ කාල තුනේ රැවටීම තමයි තියෙන්නේ මෙතන. උත්තර සභාවේ. සමහරවිට එහෙම අපි රැවටීම කියන්නේ අපි කාලයක් තිස්සේ කරගෙන පුරුදු වුණ හින්දාද ඒක අපිට දැන් පස්සේදී අවබෝධ වෙනවා මේක නම් මායාවක් වගේ කියලා. නමුත් අර එකවරටම යන්නේ අපි ඒකට ඇදිලා යනවා. දකින්න රූපය හෝ ඒකට ඇදිලා ගිහලා පස්සේදී තේරෙනවා මේක මායාවක් කියලා. නමුත් අර ඒ වෙලාවට මේක අවබෝධ වෙන තත්ත්වය. මේක වෙලිට මැවෙන දෙයක් කියලා දෙන්න ටග්ගල එතෙන්ට යනවා. ඒක අඳුන ගැනීමනේ එතන වෙන්නේ. දැන් අපි ඇත්තටම අඳුන ගැනීමක් එතන වෙනවා. අමුත අඳුනා ගත්තට යටින් යනෝනේ අපි මායාව කියන්නේ. අපි ඒකට ඒක හැමතිස්සෙම යටින් යන්නේ නේද? අපි ඒක අවදියෙන් බැලුවොත් විතරයි අපිට මායාවක් කියලා ඒක දැනෙන්නේ නේ. නැත්තම් දැක්කම මල් පෝච්චිය කියලා දකින්න එතකොට අපි ගිහිල්ලා ඉන්නේ.
ඒවලට මැවිලා ඉවරයි. ඒක මැවිලා පේනවා අර හීනේ. රැට හීනේ දැක්කම අර හීනේ පේන්නේ. කතා කරනකොට එහෙම නම් ඒ ඔස්සේ යනවා. ඒ හීනයක් කියලා දකින්නේ නැහැ. ඔස්සේ කතා කරනකොට සබාදාම රිද්මය තේරුම් ගන්නවා. ඒක අතීතය ඉවරයි අනාගතය ඇවිල්ලා නැහැ මේ මොහොතේ. මේ අපේ මේ ඇතුලේ පේන එක තමයි මේ ඇතුලේ තියෙන එක තමයි මේ අපිට එළියේ පේන්නේ. නේ ස්වාමීන් වහන්සේ එහෙම. එළියයි ඇතුළයි කියලා දීසභාවය මායාවක්. අතීතයෙන් පෙන්නපු මායා ලෝකේ නිරුද්ධ වුණා විඥාන නිරෝධයට සාපේක්ෂව. අනාගතයේ දීසභාවයේ මායාව තාම සකස් වෙන්න පටන් ගත්තේ නැහැ. වර්තමානයේ මේ ඇති වෙනා නැති වෙලා ඇති වෙන තැන මායාවක්. ඒක තමයි සමුදය ධම්ම නිරෝධ ධම්ම කියන්නේ. ක්‍රම හිතක් දිගින් දිගට තියනයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නැහැ. හේතු ප්‍රත්‍යයන් ක්‍රියාත්මක වෙන්නේ මේසනේ. ඒ කාලම් නිරෝධය දැක්ක නිසා අපෝ හේතුව බාරගත්තා. අපිට පුංචි කාලේ ඉඳන් තිබිච්ච ප්‍රශ්න තමයි කවුද මේ පොළොව හදන්නේ නැත්තේ කවුද මේ ගේ හැදුවේ නම් මට අත කියන්න පුළුවන් නේ වඩු බස් කියන්න පුළුවන් නේ බංකුව හැදුවේ වඩු බස් කෙනෙක් ස්ටූල් එක පොළොව හැදුවේ කවුද අහස හැදුවේ කවුද මූද හැදුවේ කවුද මූදෙන් එහා මොකද්ද තියෙන්නේ කියලා අපි භෞතිකව හොයන්න ගියා ඒ කාලේ නමුත් දැන් තමයි අපිට තේරෙන්නේ මෙතන වෙනස රිද්ම විශ්ව කර්ම න්‍යාය අපි ආදීන විශ්වකර්ම දිව්‍ය පුත්‍රය මහ බෝසතාණන් වහන්සේට කුටි හදලා දුන්නා කියලා රුවන්වැලි සෑය දාන්න ඔය කතා පොත්වල තියෙන ගැඩොල් මැව්වා කියලා. ඒ වගේ. එහෙම දෙයක් ඇත්තටම නෑ නේද ස්වාමීනි? නෑ අපි රිද්මේ තේරුම් ගන්න ඕනේ මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා. ලෝකේ මැවීම පිළිබඳව සෑහෙන මතපතාන්තර පැවතුණා ඒ කාලේ. ඒවට කිසි කෙනෙකුට උත්තර හොයාගන්න බැරි වුණා. පිකිලිද පිටරේද කියන ඒ ප්‍රශ්න ආවා. පොළොව හැදුවේ කවුද? බංකුව හැදුවේ කවුද? වඩුවාස්. පොළොව හැදුවේ කවුද? මේක භෞතික වාදය. භෞතිකයෙන් හොයන්න ගිහිල්ලා හොයන්න බෑ මේක. ඒකයි රෝහිතස් සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරේ ලෝකයක් ලෝකයේ ඇතිවීම නැතිවීම මේ විඥානයේ සහිත සංඥා සහිත මනස සහිත මේ බබයක් පමණ කුඩුවෙම දකින්න. එළියෙන් හොයන්න යන්න එපා කියලා. අන්නේ වගේ ප්‍රශ්න මම එතකොට ඒ කාලේ ඉඳන් මට ඕවා දැනුණා හැබැයි ඉතින් උත්තර නැහැ ඔයාලට. කිසි කෙනෙක්ගෙන් ඇහුවට. හැබැයි මං හිතනවා රැට හැමදාම. අහසට උඩින් මොනවද? පොළොව යට මොනවද? ඉත යටින් මොනවද? ඊට පස්සේ ත්‍රිපිටකය කියවන්න ගත්තා. ලෝක විඤ්ඤාපන ධාතු අග්ගඤ්ඤ සත්‍ය සූර්යෝද්ගමනේ ඒවා කියවන්න ගන්නකොට ඒ පොත්පත්වල තියෙන ඒවා පරස්පර විරෝධයි. ඒක තියෙන දෙයක් හැටියට. ඔව් ලියල් දෙන්න වෙන්නේ පොදුවේ සම්පදාය. අට එළියෙන් හොයන්න යනවා අපි මේකට. භෞතික විමුක්තිය බලන්න. ඊට පස්සේ තමයි තේරුනේ මේ ආයතන තුළට මැවෙන්නා වූ මායාවක්. මේට කලින් ෂනේ මේ විච ලෝකේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔය කෝටි ලක්ෂයක් සක්වල චූලනිකා ලෝක ධාතුව, ත්‍රිසහස්සී ලෝක ධාතුව, ත්‍රිසහස්සී ලෝක ධාතුව. ඔය අනන්ත විශ්වය පිළිබඳව අපි අර විදිහට භෞතිකවාදයෙන් ඒ කාලේ හිතන්න බැලුවා. නමුත් ඒක හොයාගන්න බැරුණා. ඒක උමුතුභාවයකට ඒක මහා ආందోලනාත්මක කියන්නේ උමුතුභාවයක් වගේ හිතන. හොයන්න බෑ. ඒක විශ්වය ගැන තම අවස්ථාවේදී බුදුන් වහන්සේ විශ්ද්ද වුණේ ඒකයි ඔය. එළියෙන් හොයන්න බෑ. මේ ප්‍රශ්නට උත්තරයක්. ඔබ සියලු ප්‍රශ්න උත්තර දෙවෙනවා මෙන්න මේ කියන එක අපි තේරුම් ගත්තොත් මේ කියන කෙනාගේ ආයතන විඥාන මායාවට සකස් වෙච්ච ආයතන හයක්. විඥාණයට සකස් වෙච්ච ආයතන හයක්. ඒ ආයතන හයෙන් පෙන්වන්නා වූ ලෝකය මැවෙන්නා වූ ලෝකයක් කර්ම න්‍යාය. ඉලී තියෙන ලෝකයක් නෙමෙයි.
ඒ ශනේ නිරෝධ වෙනකොට ලෝකේ නිරෝධ වෙනවා. සමුදය ධම්ම නිරෝධ ධම්ම මේ හිතවල දානවා. ඊට පස්සේ ආපහු ඒ රැවටීම නිසා ආපහු හැදෙනවා. එතරම් සමුදය තුළම නිරෝධ වෙනවා. කෙනාට ලෝක. එළිය ලෝක නෙමෙයි ආයතන හය. ආයතන හය පිටින් ලෝකෙදී ආයතන හය නිරෝධී ලෝක නිරෝධී. සම්මත මරණය ගැන පැත්තකට තියලා සම්මත උපත ගැන පැත්තකට තියලා මේ මොහොතේ මැවෙන්නා වූ ලෝකේ මෙතන උපදිනවා මෙතන නිරෝධ වෙනවා. ප්‍රසිද්ධිය ගැන අපි ඉස්සරහට. ඉතින් මේ විශ්ව ධර්මයේ පෘථිවි සම්පදාය සහ විශ්ව සම්පදාය පිළිබඳව ඕක මහා උපමාරගෙන අනන්ත චක්‍රාවාට ඔය වගේ ලස්සන කතාවල් අපිට කරන්න පුළුවන් වෙනවා. ඒ වැඩින්න ඕනේ මේ වෙලාවට. විශ්ව ධර්මයේ ඒකට. මම වෙන විදිහට නාගෙන. ඒක කියලා තියෙනවා වක්‍රව. උපමා පුණියදී තවත් සරල කරන්න පුළුවන්. කෙනාගේ හිතට විඥාණයට මැවෙන්නා වූ පොළොවක්. විඥාණයට මැවෙන්නා වූ අහසක්. ඒ ඊළඟ කෙනාට ඒ පොළොව නෙමෙයි. ඒ අහස නෙමෙයි. හරි එකක් කාටවත් පෙන්නන්නේ නැහැ. ඒ කෙනාගේ ආයතන හයනේ ලෝකේ. හරි එකක් පේන්නේ නැත්නම් පේන්න දෙයක් නැති නිසා. ඔව් මැවෙන එක බාහිර නැහැ ඒක. ඔව් බාහිර නැහැ කියන්න බෑ බාහිර ඇත කියන්න බෑ. නැහැ කියන්නේ ඇත්ත කියන්නේ. ඒක තමයි අපි අර අවකන්නාඩි උපමාවෙන් පෙන්නන්නේ. අවකන්නාඩියක් දාලා ලෝකෙ දිහා බලනකොට හේවණයි වහින්න වගේ බව අපිට පේනවා. ඒකට ඒකේ අයිතිය පැන වෙන්න ඕනේ එළියට නෙමෙයිනේ. දාගත්ත කන්නාඩියන්නේ. එතකොට ඒට අනුව කන්ද පහ සකස් වෙනවා ආයතන ප්‍රතිලාභ සකස් වෙනවා ආයතන. විඥානය. එතකොට අපි ගන්න ඕනේ මෙතෙන්දී ඒ වහින්න වගේ බව හේවණ බව කියන එක අපි ඇහෙට දකින මේ සියල්ල. ඇහැට දකින ලෝකය. රූප ලෝකය. ඒතර පටන් ගැම්මේදීත් උනේ ඔන්න ඕකයි. අතීතයේ දවසක අපි මේ කන්ද පහක් ඇතුළේ ආයතන පහක් සකස් කරගෙන ඒක පංච උපාදානස්කන්ධ බවට පත් වුණා. එතෙන්දී ඒ අතීතයේ දැකපු ඇහැ රූප විඥාන නිරෝධ වුණා. ඒ ස්පර්ශ නිරෝධ වෙද්දී. නමුත් ඊළඟ ප්‍රශ්නේ ආපහු ඒක වදිනකොට එතන රැවටුණා. එතන ඇහැක් හැදුණා. එතන රූපයක් හැදුණා. එහෙම මේ ඇවිල්ලා මේ ෂණයට ඇවිල්ලා ඉන්නවා. මොකද අතීතය ගැන අපිට කිසිම කතා කරන්න කිසිම දෙයක් නැහැ. අනාගතය ගැන කතා කරන්න දෙයක් නැහැ ඇවිල්ලා නැති. දැන් මේ මොහොතේ. මේ මොහොතේ තියෙනකන් අතීතේ නිරුද්ධ වෙච්ච අතීතය පිළිබඳව අපිට මතකයක් ගන්න පුළුවන්. මේ මොහොතේ තියෙනවා. මේ මොහොතේ මිදුවදින තුන් කාලෙම සිංහතාවය. සාමාන්‍යයෙන් අපිට මේ මොහොතේ ජීවත් වෙන්න මොහොත තුල අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ඒ මොහොත තුල තමයි සියලුම දේ සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උපත මරණය මේ ඇති මුළු ලෝකෙම. නමුත් ඒ අවස්ථාව දැක ගැනීමක් තමයි ඉවන කියලා වහන්සේ එහෙමද? මේ මොහොතේ නිදහස් වීම. ඒකේ සියලුම ලෝක තරණය කරගෙන එක පුද්ගලයෙක් ඒ විශ්ව ස්වභාවයට පත් වෙනවා. ඒ පුද්ගලයාගෙන් මිදෙන වෙලාවේදී. සාමාන්‍යයෙන් මේ ආලෝකය මේ විදුලි බල්බේ තියෙන කියන්නේ නිමිනපත් වෙනවා කියලා. ඒකට ඒ වගේම බැලුවොත් ඒ වගේම වේගයෙන් යන ස්වභාවයක් තමයි මම හිතන්නේ මේ කර්ණයේ සාමාන්‍යයෙන්. ඊටත් වැඩි වේගය. ඒක දකින්න අවස්ථාවක් කියන්නේ බොහොම ඔතේ එක දිගට වලට පේනවා. මේ සමුනුත් ඉන්නවා බාහිර රූපෙත් තියෙනවා කියලා. නමුත් මේක සම්පූර්ණයෙන්ම මායාවක්. ඒ මායාවේ ස්වභාවය සමුදය නිරෝධය. ඒ සමුදය නිරෝධය නිරෝධ වුණාට පස්සේ තමයි මේ මායාව හරියටම පේන්නේ. ඒ ශුන්‍යතාවය දකින්න පුළුවන්. දැන් මේ මල් පෝච්චිය මෙතන තියෙනවද නැද්ද කියලා කියන්න බෑ කිසි කෙනෙකුට. සමහත් අපේ ස්වභාවය වෙලා තියෙන්නේ
ඔබ වහන්සේ දේශනා කරනවාගේ දකින්න පෙර තිබුණත් නෙමෙයි දකින්න විතර තිබුණත් නෙමෙයි. නමුත් අපි මේක මම මේ වෙලාවේ යමක් දිහා බලනකොට දකින්න පෙර තිබුණා කියන මතය ඇතුලේ ඉඳගෙන තමයි මම ඒක මට තේරෙන්නේ වෙන්නේ. ඒක නැත්තම් ඇත්තෙම නැහැ. ඉතින් අර එතන ඒක මෙතන සංකර සහ විසංස්කර කියන තැනින් අර අපිට අරගෙන තියෙන පොළොව උඩ තියලා තියෙන ගහ. පොළොව උඩ තියලා තියෙන ගේ. පොළොව උඩ ඉන්න මම මේ කය. සාමාන්‍ය සබහන්සයාට දේශනා කරන දැන් අපි මේ ඉන්නකොට මේ පොළොවේම හාරලා මේකෙන් පස් ටිකක් අරගෙන ඒ විලාම බුදු පිළිමයක් හදලා ඒක තියුවත් නමුත් ඒක අපි ඇත්ත එකට මේ පවතින ඇත්ත එකට දකින්නවා. ඉතින් ඒ දැක්කම ඒ දකින්න අවස්ථාවේ අපි හිතන්නේ අපිට පේනවා මේක පොළොවෙන් හාරලා ගත්තා, අරගෙන හැදුවා, හදලා මේක උඩ තියුවා කියලාත් ඒක හොඳටම දැනෙනවා. නමුත් ඒක තියුවාට පස්සේ තේරෙන්නේ මේ පොළොව එකක් බුදු පිළිම එකක් කියලා. අපේ මේ පවතින ඇත්ත එකෙන් දන්නවා මෙතනම හැරුවා, මෙතනම අරගත්තා, මෙතනම තියලා මේ බුදු පිළිම හදනවත් අපිට පේනවා. ඒ හදලත් කියන. එතකොට අර වහන්සේ දේශනා කරන පොළොවයි බුදු පිළිමයි එකක්ද කියලා. ඇත්තෙන්ම එකක්. අපිට තේරෙන විදිහට. මොකද ඒක දැක්කම අපිට තියෙන දෙකක් වගේ. එතන දෙහිකුත් නෙවෙයි එහෙකුත් නෙවෙයි මෙතන. ඒ සිද්ධිය අපි තේරුම් ගන්න. ඒකට ඒක කන්නාඩි ඉබ්බලුත් අපිට. කන්නාඩි දිහා පොළවල් වලින් ඉඳලා ඒකෙන් ඒ වෙන සිද්ධියම කන්නාඩියකින් බලන් ඉන්නවා. අවසරයි සනෝදේ සතර මහා ධාතුට ගන්න බැරිද ඒක? සතර මහා ධාතු ගැන දන්නේ නැහැ. සතර මහා ධාතුනේ විඥාන ධාතු. ඒ නිවනටපත් වුණාට පස්සේ ඒ නිවනේ ධාතු පනවන්න බෑ, අවකාශ පනවන්න බෑ. ධාතු ගැන දන්නේ නැහැ නේ. විඥානය නිරෝධ වුණොත් ආපෝ තේජෝ බටව නිරුද්ධ වෙනවා. විඥානය නිරෝධ කරනවා. තියෙන රූපයක ධාතු ශක්තිය කියලා පටවිය ආපෝසි අංශු කරාප කියලා එහෙම කැඩුවත් එතන අහු වෙනවා. මේක විඥාන ධාතු බව තේරුම් ගන්න ඕන. විඥාන ධාතුවෙන් පෙන්නන සංඥාව පටවි සංඥාව, ආපෝ සංඥාව, තේජෝ වායෝ අවකාශ සංඥාව කියන සංඥා හතරම නිරෝධ වෙනවා. මොකද එහෙම සංඥා හතර කන්නාඩියේ මායාවන් නිසා. පේන දේ අල්ලන්න බැරි නිසා. එතන චක්කු විඥානය බොරුවක් බව, කාය විඥානය බොරුවක් බව තේරුම් ගන්න පටවි සංඥාවෙන් නිරුද්ධ වෙනවා. ඔය විඥානය විතන් තරන්නේ. සාමාන්‍ය මට දැන් තේරෙන විදිහට මම හිතන්නේ මේ කවහන්සේ දේශනා කරන කන්නාඩි උපමාව ඒක මම හිතන්නේ අපි ඒකෙන්ම තමයි මේක අවබෝධ කරගන්න වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් අපි මේ කතා කරාට ඒක කතා කරන්න බෑ ඉන්න ගැන. ශුන්‍යතාවය ගැන කතා කරන්න බෑ. උපමා උපමේය දුරින් තමයි අපි කියන්නේ අමාරුම කන්නාඩියෙන් තමයි ඒක ලේසි. මම හිතන්නේ මොකද අපි ඒක දිහාම දිගටම බැලුණොත් මේ පැත්ත කන්නාඩියම වගේ කියලා හිතේ මම දැන් අර ගොඩක් මම ටිකක් වෙලා බැලුවම එතකොට මේකත් කන්නාඩිය කියලාම තමයි මනසට වැටෙන්නේ. ඒ වගේ ටිකක් නැත්නම් මේක උපමාවකින් අපිට කතා කරන්න බැරි වී වගේ. මේ උපමාව තමයි මම හිතන්නේ. දැන් මල් පොච්චිය දිහා බලාගෙන අස් දෙක පියාගෙන ආපහු අස් දෙක අයින්කොට ඔබ නිවන් දකින්න පුළුවන්. ඔබ තේරුම් ගන්න. මම කියන සිවුම් ඥානය, සිවුම් විශ්වයේ කියන සිවුම් ඥානය මේ කියන්නේ. ඒක දිහා බලලා නිවන් දකින්න පුළුවන් කිසිම. මේ වගේ මේ හැට පේන කන්දේ මේ ඔක්කොම ඔන්න වගේ මායාවක් තියෙනවා. පෙර කර්ම නිසා පෙර කර්ම කියන්නේ මේට කලින් ෂනේ. දැන් කර්මෙ මිදුණොත් හරි. වට අවශ්‍යයි. දැන් මේ පෙර කියන කාරණා අවබෝධ වුණා වහන්සේගේ. මොකද අපි ඉස්සර ඒක තේරුම් අරගෙන හිටියේ අර සාරාංශක කල්පලක්ෂය කියලා පොත්වලින් තේරුම් අරන් යොදුන් ගණන් අබපුරවල ඒ වගේ
දැන් මේට පෙර කියන එක ඒක කාලයක් නැහැනේ කොච්චර පෙර හිටි මම දැන් ඉන්නවාද එතකොට බලපු විඥානය බලපු ඇහැ බලපු රූපේ ඔක්කොම නිරෝධයිනේ පෙර. ඒ රිද්මේ තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේට කලින් ශනේ ඔබ හිත බාඩි වෙලා හිටි පුතුව පොළව ඔබේ කය හිත ඔක්කොම ඉවරයි. අතීතය සහ අනාගත වර්තමාන කියන තුන් කාලය ඇතුලේ මුළු ඔක්කොම ටික තියෙනවා. මේ රහස දැනගත්තු මේ සිව් ඥාන. කොහොම අවබෝධ කරගන්න පුළුවන් ඕකේ. සමාසව අතීතේ ඉවරයි අනාගතේ ඇවිල්ලා නැහැ. පවතින ශනේ කියලා කියන අර විඥානය මොකද ඒ තරම් අපිට ඒ කොච්චර දැන් ඒක දැනුණත් එතනට අනිනවා කියන්නේ දිගටම විඥානයක් තියෙනවා කියලා හිතාගෙන මේ ඉන්නේ තේරුම් නැත්නම් තමයි තියෙන්නේ. මේ සද්දයක් ඇහෙනකොට පවා මේක තේරෙනවා අපි කියන තේරෙනවා. මේකට කලින් සද්දය ඇහිච්ච වෙලාවෙ හිටියේ ඔබ දැන් නැහැ. වෙන විකට විඥානයේ පවතිනවා කියලා ඒක තමයි අතනදී ප්‍රශ්න. ඉවර වෙච්ච බව අපිට දැනෙන්නේ. මතේ දැම්බුනේ නැහැ නේ. ඔබට දනවා වගේ මම උදේ පොඩ්ඩයි කෑවා. අදලා තියෙන. හරිද? හරිද? කඩවර්ද ඔබ? ඔබට කින්නක් ආවා. බෙදලා ගේන්න. කොණු තියෙන හින්දා තමයි මේක කොට තේරෙන්නේ. මේ පුංචිම රහසක් තියෙන එක. පොඩිම කැලලක් තියෙන. ඔව් ඒකයි. ඒක හිතන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ අපේ කුණු වැඩි. ඒක දැන් ගොඩක් වෙලාවට යාරෝ ටික දැන් මට කො පොඩි හංගුවා නේද? එනකම් මට කිව්වා මේ ඉන්න කියලා. මොකෙන්ද ආවේ? මම ආව අධිවේගයට කඩවල තියෙන උන්වහන්සේලාට මේ මාපුදුරෙන් උඩට නැගිට බෑ. ඒ මොකද ඒගොල්ලෝ ඒ පාන දුරෙන් අධිවේගී ඉරුවනේ. ඒකෝල මම ඉන්න ඕනේ ආයි. ඉතින් මම ඒගොල්ලෝ කඩවලට ඇවිල්ලා කෝල් කරහම්පුවා තාම එනවා. අපරාධ හැබැයි මම දන්නේ මටත් ඒක මතක නැති වුණානේ. ඒ දූ දෙන්නේ නෝ කිව්වා. ඔව් ඒක තමයි පස්සේ අද ආව මේ ඒ වගේ දානවා මට ඉන්න ළඟින් තුන යාකුම්ටි. මට ඒක මතකුණා. අපි ගෙදර වාහනේ ආවා තෙන්ට මේ පන්නි පිටිකමවත් ඒක ආවා ඒක. හදිසි සර්ටිෆිකේට් ගන්න ආවා. ඒක කතා කරලා බෙදනවා. ආන්දේ. මම තමන් ගැන ඉතින් බලන්න තමන්ගේ තියෙන අත්කොඩු ගැන බලන්න. අතුලේ තියෙන මේ මතකෝනේ. මේකම තමයි. ඔව් අතින් සුදු කර ගන්න ඕනේ එතන. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඉරිසියාව කෝලේ වල ඔක්කොම ඒතකොට ඉන්නවනේ කිව්වා. කරන්න තියෙන එකයි හැබැයි වැරදිනේ. මම නැති කරන එක නෙමෙයි. ඔව්. ඒක කරන්නේ. ඒක එකයි පොඩි දෙයක් එකයි කරන්නේ. නමුත් ඒක ලේසි නෑ. ඒකත් එකයි දෙන්නේ ගොඩක්. මම ඉන්නේ කොහෙද ඔය හිතේ මේ දැන් හට ගන්න. දැන් හට ගන්න හිත නිරෝධ වෙනකොට මම අයින් වෙනවා. ඒක ප්‍රඥාව දක්ෂින දීනේ. ඔව්. අපි හිතාගෙන ඉන්නේ මේ හැමදාම හැම මොහොතෙම ඉන්න මමක් නේ. උපන් වෙලා ඉඳන් මැරෙනකන් ඉන්න මමක් ගැන අපි හිතන්නේ ඒකනේ ප්‍රශ්න. මේ ඉන්දියන් පහ මේ මොහොතේ නිදහස් වුණා නම් හරි. පහින්ම
ඔය මෙතනම අතෑරෙන්නේ. කොහෙන් ගිහලා මෙතනම අතෑරලා. අපි එනවා මම එනවා මෙතනම අතෑරලා දාලා යනවා කියලා කියනවා. මේ පුණ්‍යයෙන්. මනුස්සෝ මම කවුද? පොළොව හැදුවේ කවුද? දැන් තමයි hina යන්නේ උත්තරේ. දැන් පොළොවට මනුස්සෝ කියලා කියන්න පුළුවන්ද? එන පොළොවේ දේවල් කාලා හැදිච්ච කය දෙනවා ඒ පොළොවේ නේද? මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න. මේ කයි දිගටම මෙහෙම තියනවා නම් බත් කන්න දෙන්න ඕනේ නැහැ නේ. ඊගාපුව නෙවෙයි අද පොත් කන්න ඕනේ. ඒ පොළොව ඒක තාපොතේ ජොකට වෙන්නේ. ඔන්න ධාතු සංකරණයත් ඉතින් තේරෙනවා නේද ඒක. කායත් දෙකෙන් සකස් වෙනවා මොහොතින්. තිරු වෙන්නේ නැහැ මොනවා. मेरा मालूम थे රූපං කප්පති විලියති බින්දති කියලා කිව්වොත් yang mungkin lebih terlalu dua tahun ya kan bawah කින්න ඕන. nama bawah ඔව් ඔව් අපිට දැන් කයිද ගැන තියෙනකොට ඒ වගේ අවස්ථාවක් නෑ. ඉඳගෙන ඉන්න ඕනේ නැහැ මතන ඉතින් ඔබ එදිනවා තමයි ඔව් වාඩි වෙලා කරන දෙයක් නෙමෙයි. සෝනසර එදා මේ කිව්වේ අර මේ අර දෙල් ගහට අඹ මේක බට් කරනවා කියලා. එතන කියුනේ අර ගතයි සිතයි සකස් වෙන හැටි නේද එතන? ඉතින් ඉතින් නේ එතකොට ඒ දෙල් ගහ මරුණා අඹ ගහ ගිහලා ආපහු කොස් ගහ බට් කරනවා.
පොස් කාමර නම් මේක ගිහලා පොල් ගසක් පත් කරනවා එහෙම. අඩුපාඩු කියන සම්මත. betul. Balikin nak kanan dulu. Bukan dulu. කනවද? චෙන් බඩගින්න නැහැ නේ. බට්ටක් කන්නවා. මොකද ගත්ත බෙදාගත්ත කෑවලස්. වාගෙන ගියා. අපෝ සම්බන්ධ දැන් කොහොම කියලා සම්මතයේම පහළම සම්මතය කරන දේශනාවට ඊකුත් දානවා. සිල් ගන්න මදලා මේක මෙයිමයි කියලා බලන්න මොකද වෙන්නේ කියලා යවුරු කරලා තියෙනවා. මොම සම්මතේ.
බුද්ධ පූජාව තියලා. ඔව් පූජාව. පූජාවක් එහෙම කරමුද කියලා. ඔව් තියලා. ඔව්. හරිමන. දේවුරු බලන්න සත්බුදු වන්දනාවල් කරලා. එතකොට ඒ ඕගාලා පොලිමට ඒ ඔව් ඒව කරන එක නම් එයි හැබැයි. එහෙමයක් කරන්නේ. කොයි දවසකට කරලා කරන්නේ. බලන්න මොකද වෙන්නේ කියලා කියනවා. පාසලම වලට ආයෙත් දෙන්න. මාතෘකාව එන පාසලම වල නෑ. ඒකට යමානයි. නෑ මේ අපේ කට්ටියට මොකද වෙන්නේ කියලා බලන්න. අපේ හැලෙනවා කරන්නේ. හරියට හැලෙන්නේ නැහැ. එළියට ගත්තා දැන් මෙහෙට නෑ හැදෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. හරියට ගත්ත එක වෙනස් කරන්න බෑනේ. ඒක බලෙන් වෙනස් කරන්න නේද බෑ. නෑ ඒවා වෙනස් කරන්න ඒව බලනකොට ඉබේමනේ අතෑරුනේ. බලෙන් වෙනස් කරන්න බලනවා. බලෙන් වෙනස්ුනේ නෑ. ඇත්තටම ඉබේම අතෑරුණා ඒක. දැන් අපි දැන් සත්‍යය කියලා ඔළුවට දැම්මත් අපි ගන්නෑ නේ. ගාලන්නේ ඒ වගේ මට නම් හැමතිස්සෙම හිතෙන්නේ මේ විශ්වය තමයි අපිව මෙහෙවන්නේ කියන එක හැමතිස්සෙම ඒක තේරෙනවා. වෙන සිතුවීම් වලින් නම් මට තේරෙනවා. එහෙනම් තමයි උන්නාවත් තිබුණා මේ වැඩේ කරගෙන දෙන්නයි එහෙම. එහෙමත් නෑනේ. එහෙම හිතාගෙන දෙවිද එන්නේ පැත්තට. දවසල දිනුනා මේ හුස්ම යයි කියලා ඉක්මනට. හුස්ම ටික ඒ නිසා මොනවද කරගන්නේ. ඒතකොට මේ අතරම කොහෙවත් නෑ. එකම බන්තිකක් නැති වෙන දැන් එහෙම දෙයක් නෑ. ඉතින් එහෙනම් හුස්ම දිහා ප්‍රශ්න දුන්නේ නැහැ මේ මාතම තාරට. දැන් මම දැනගන්න යනවා මේක මෙහෙම අතහැරලා දුවයි. මෙහෙම හිතෙනවා. ඊට පස්සේ වෙනවා වෙන කාට ආපහු දුවනවා. විශ්වයේ දකින්නත් විඥාන මරන්න ඕන නේද? විශ්වයේ දකින්නත් විඥාන මරන්න ඕන නේද? ඔව් ඔව්. නැත්නම් විශ්වයට කිට්ටුවන්නට බෑ අපිට. බෑ. විඥාන තමයි මරන්නේ. විඥානය තමයි තියෙන්නේ. සමහර කොමාවක් කියවර ඉස්සලා කිව්වේ අර අඹ පැලේ ගිල කොස් ගහේ බත් කරන එක. ඒක ඒ අඹ පැලේ දැනගත්තොත් මේ කොස් ගහ වෙනයි කියලා මේ ඒ දෙක අයිති නෑනේ කොහොමද? ඒ දෙක දෙකක් නේ. ඒ දකින්න නැතුව ගියොත් තමයි අපෝ ඊළඟ පාර ආයි ගිහලා ඊළඟ පාර ගියා මේ ෂනේ. ඔව් මේ ෂනේ ඔව් ඊළඟ ෂනේ. එතකොට ඒ කොස් ගහට පණ දෙන්නේ අඹ පැලේ තමයි නේ. මහ පොළොවට ආකාශයට කොහොමද කරන්නේ මම? එහෙමද සමහරවිට. මේක කිව්ව නයි තිබෙන දෙයක් නේ. ඒ කියන්නේ කොස් ගහේ අඹ පැල වෙලා එහෙම එකක්ද? නෑ නෑ බත් කරන්නේ. බත් පැලේට ඔව් කොස් ගහක ගිහලා අඹ පැලයක් බත් කරනවා කියලා උපමාවක් කරනවා මේ අපිට ඒක අහන්න තියුණා නෝනයි. ඒක එච්චර කිව්වේ ඒක ඉතින් හැට කියුන්නේ නෑ මේ මොන හරි කැඩුනාද කොහොම හරි. ඒක නිවන හරියට ඒක ගන්න අපි. නිවන කිව්වද? දෙවෙනි නිමක හරි දාගිව්ව.
ඉතින් දාට හුස්ම ටික යන එක ගන්න නෙවෙයි දැන් හුස්ම ටික යන එක කරේ තුනක්. මේ මොහොතේ. ඒතකොට මේ මොහොතේ හුස්ම ගන්න කයේද? විඥානය. පොළොවේද? පොළොව වෙනයි කය වෙනයිද? මම සර පොළවේ ඇවිදින උපමාව අර කල් මොඩිම කියන දවසේ නම් මට ඒක තේරුන්නේ නැහැ. අර අපි මේ කය නෙවෙයිනේ ඇවිදින්නේ. චිත්ත රූපේනේ ඇවිදින්නේ. ඒක දැන් සාමාන්‍යයෙන් යනකොට අපි මේ සාමාන්‍යයෙන් එන මේ කය නෙවෙයිනේ ඇවිදින්නේ කියලා හිතෙනවා අපි යනකොට. දැන් මේ කය නෙවෙයිනේ ඇවිදින්නේ. මේක ඇවිදින්නේ. සිතයි වදින්නේ. ඔව් සිතයි ඇවිදින්නේ. කය කවදාවත් ඇවිදලා මේ දැනුත් අර කුරුසිතේ මොනවද මේ කවුද ඇවිදින්නේ? මේ කාලේ කියනකොට ඒක හොඳටම තේරෙනවා. කියන්නේ කවුද? කාලේ කියනකොට හොඳට තේරෙනවා. ස්වාමීන් වහන්සේට ශ්‍රීපාද උපමාව එදානම් තේරුන්නේ නැහැ මේ ශ්‍රීපාද මෙතන ඉඳලා පිටිට වැන්දත් එකයි කියන්නේ. යන කෙනෙක් නැන්නේ. යන්නේ අර නැවෙන චිත්ත රූපේ තමයි. ඒ යන්න නැතුව මෙහෙන් වදින්න පුළුවන්. නෑ ඒ අර ඉස්සරයි ඔය යනකොට බලන්න ඕන හැදෙන විදිය. කය හැදෙන විදිය. විශ්වය හැදෙන විදිය බලන්න. නැවෙන එක. පොළොව නෑ. විශ්වය කොහෙද? ඔය ඒක දැන් යනකොට හිතෙන්නේ දැන් මේ මම නෙවෙයි ඇවිදින්නේ. ඇවිදින කෙනෙක් නෑනේ මෙතන. නෑ එතන පොළොව අර හිතේ රැවටිච්ච රූපය හොයාගෙන ගිහලා නැත්නම් කාලුණක් දැන් මෙහෙම තියෙනකොට ආ දැන් ඉපාදතාව දෙක දෙන්න. ඒක නැවි යන්නේ. කය වෙනස් වෙනදී. කය වෙනවනේ. කයත් නැවෙනවා. එතකොට මාරුයි මාරු කයයි පොළවයි මාරුයි මාරු නැවෙන්නේ නේ. කය වෙනස් එක වෙලාවක එකයි එක වෙලාවට එක චිත්ත රූපයනේ ඒකට මේක වේගයෙන් පොළව වෙනවා කය වෙනවා වේගයෙන් ඒතකොට හිතක් පනන්න චිත්ත රූපයක් නේද හිතක් හැදෙන්නේ නැහැ. මනස සකස් වෙන්නේ නැහැ. සමුදය නිරෝධය විතරයි වෙන්නේ මේක. හේතු නිරෝධය, ඵල නිරෝධය, හේතුය ඵලය දෙක නෙවෙයි. ක්ෂණික නිරෝධය. නිරෝධය විතරයි. එතකොට සාමන ඊටන්න දෙන්නේ. ඊටන්න ස්වාමීන් වහන්සේ දැන් මම හිතන මේ විඥාණයෙන් ඒ මැවෙන චිත්ත රූපේ තමයි ඒ වැඩේ වෙන්නේ කරන්නේ. වේගයකින් දැන් වගේපත් වෙලා ඉරියමක් බදලා තියෙනවා. ඔතෝ නිවිඩියපත් වෙනවා. විඥානයක් ඉපදෙන්න වෙලාවකුත් නැහැ විඥානයක්. විඥානයක් කියන එක නෑ පණවන්න බෑ. ඔව්. මායාවක් සමුදය නිරෝධය ඒ කවුරු මෙතන ටික අපි නිරෝධය පමණයි. වේගයටපත් වීම විතරයි. ඒකට කයක් පනවන්නත් බෑ පොළොක් පනවන්නත් බෑ මොනවත් විඥානයක් පනවන්නත් බෑ. බෑ කියන්නේ. ඒල නැවන දෙයක්. ඒත් හැමතිස්සෙම ඕක බල බල ඉන්න බෑනේ. එකපාරක් බැලුවට පස්සේ ඒක ඊට පස්සේ ඒක බලවයිද? ඒක එකපාරක් සමුදේ මොදේ කරන් හරියට ඒක දැක්කේ නැති නිසානේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලයිට් එකෙන් මුණ පැත්තෙම දෙන්නේ. පේන්නේ නැහැ. ඒ වගේ තමයි කය ඊටත් වඩා වේගෙන් යන්නේ. අර ප්‍රත්‍යක්ෂයෙන් දකින්නවා කියන්නේ ඒක දකින්න. අර පැහැදිලි. ආලෝකයෙන් දකින්නවා වගේ එකවරක් දකින්න. හරියට දැක්කම එක දෙයක්. හරි. එතකොට දන්නවා මේකයි සිද්ධ වෙන සිද්ධ වීම. මම හිතන්නේ ඒක නේද තේරුම් වෙන්නේ. අර මට අර අපිට විචදී පළවෙනි අවස්ථාව ඒක තමයි. එනේ බල්බ් එක ඉතින් ඒක බලන්න නැතුව අපි රූප කලාප පෙන්වන්න නැතුව බල්බ් එක කණ්ණාඩියෙන් බලගෙන කියනවා. එතකොට රූප කලාපයට පුළුවන් නිවෙනවා කියන්න පුළුවන්. පත් වෙනවා කියන්න පුළුවන් බෑ. අයි පෙරිදිත් ගන්න මේ පෙන්නුවා. ඒක මොකද නෑ ධාතු නෑ විඥාන ධාතු නෙමෙයිද එතකොට. කණ්ණාඩි පටවි බල්බ් එක තියෙනවා. ආපෝ තියෙනවා. පනවන්න බෑ ඒ තරම් වේගයෙන් බලන්න බෑ කියන්නේ එතන මේක මේ ඉවරයි. හදේ ලයිට් එක දාන්නේ කවුද? ඉතේ ලයිට් එක දාන්නේ කවුද? සමුදේ සමුදේ දැන් ඔය ලයිට් එක දැම්මේ කවුද මේ කෙනෙන්නේ දාන්නේ? මේ මොහොතේ හදේ ලයිට් එක දාන්නේ කවුද? ඉතේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේ බල්බ් එක දාන්න නිවන්නේ මේ කෙනෙක්. මං කිව්වා මේක හැදුවේ මේ බංකුවේ හැදුවේ මනුස් වඩු බාස් පොළොව හැදුවේ කවුද කියලා හැදුවේ.
ඔය ප්‍රශ්නේ ඉස්සර මම්මයි ගෙනාවේ දැන් මම විසඳලා දෙනවා ලෝකෙට. ස්වාමීන් වහන්සේ මට අපි පොඩි කාලේ අර මෝද දැන් අපි මෝද කිව්වනේ මෝදයි අහසයි එකට තියෙනවා කියලා හැමතිස්සෙම මේක බලන්න යන්නේ හරිම ආසාවක් තිබුණා ඇත්තටම ඒ එකතු වෙන තැන බලන්න. ඉතින් පස්සේනේ අපිට තේරෙනකොටනේ තේරුනේ ඇත්තටම ලොකු වෙනකොටනේ තේරුනේ එහෙම නැහැ කියන එක. මොකද අපි ඉතින් ගිහිල්ලා මූද ළඟ බලාගෙන ඉන්නකොට අපිට පේනෝනේ ඒක හැමතිස්සෙම. ඉතින් මේක මූද අතරින් ඉවරයි කියලා හිතනවානේ. අහසක් ගිහිල්ලා මෙතන බිම ගෑවෙනවා කියලා හිතනවා. බොන්න හොම යන එකක් කියලා හිතනවා. මේ පස්සේනේ ඒක ඇත්තටම මේක තේරුනේ. අහස පොළව නම් ඉතින් හැමදාම තියෙනවා කියලා හිතන්නේ. බැයිර පායන්නේ කවුද එතකොට? බස්ස වන්නේ කවුද? දෙයියෝ. විඥානේ. ඉතින් මිනිස්සු දෙයියෝ කියලා. ඒ මොහොතේ නිරෝධයත් එක්කම ඒකත් ස්වාමීන් වහන්සේ වේගයෙන් අපිට පේන දෙයක්. ඒකත් දැන් අපිට කැමරාවක් දෙන්නේ කවුද? බබදා විරුද්ධ. දැන් ලයිට් එකේ තියෙන කණ්ණාඩියේ උඩද? දැන් මේ ලයිට් එකේ නිවිපත්තු වෙනවාද? දැන් කවර් ගිනේ නිවනවා. කවර් ගිනේ තාපව දානවා. එතකොට ස්වාමීන් වහන්සේ මේක චිත්ත රූපයක්වත් විඥානයක්වත් කියලා පනවන්න බැරි ඒක තරම් වේගයෙන් සිදු වෙන නිසා. අපි විශ්වයට එකතු වුණා. විශ්ව රීතිය සත්‍ය. ඒක සත්පුද්ගල සංකල්පෙන් වත්. ස්වාමීන් වහන්සේ දැන් හැම එකක්ම හේතුඵල ක්‍රියාවක් නෙමෙයි. හැමදේම හේතුඵල ක්‍රියාවක් වශයෙන් ගන්න බෑනේ. මොකද ගන්න බැරි. මොනවද ගන්න බැරි. මොනවද සදාකතාවික දේවල් තියෙන්නේ. ඒ අනිත්‍යව කර්මෙන් වෙනවා කියලා කියන්නේ. කර්ම විපාකේ. කර්ම විපාක තමයි. ඒක තමයි දැන් අපිට මේ පේන ඒවා. පේන කර්මයක් නේ. ඒක තමයි කොහොමද? ඔක්කොම එහෙම. කර්මයක් නිසා තමයි හේතුව. ඔව්. ඒත් වෙලා ඒ පේන දේවල් වලට කර්මය තියෙද? පේන දෙයට නෑ. ඔබ අපි ඒකට උනේ. අපි ඒක බවට පත්. අපි ගහක් බවට පත් වුණා. දැන් ඇත්තටම හඳ දැන් රෑ හඳ තාම පායල නැහනේ. දැන් රෑට හඳ පායන්නේ කොහෙද? අපි හදාගෙන තියෙනවනේ හඳ පායන. ඒකයි දිත්වයක් අනුවනේ අපි ඉන්නේ දැන් මේ වෙලාවේ ඉර තියෙනවා අර වෙලාවේ හඳ. එතකොට අඳුර අයින් වෙනකොට අපි හිතන් ඉන්නේ එළියන් අයින් වෙනකොට අඳුර එනවා. එතකොට තමයි පායන්නේ කියලා අපිමනේ කියන්නේ. ඔස්ට්‍රේලියාව සිතුවිලි දෙක දුරනේ. සිතුවිලි දෙක දුර තියෙන්නේ. නිකන් ඔව්. මේ පිටත දුන්නත් ෆෝන් එක දාලා අර මේ ඇස් දෙකට දාගෙන මේක බලන්න. 3D වගේ එක ඉතාලිය එක. මේක දාගත්තාම තනිකර ඉතින් මේ ඉතාලි මේ හිටගෙන මිනිස්සු ඉන්නේ. සහත් යනවා තනිකර මේ අපිත් එතන හිටගෙන බලන් ඉන්නවා මෙහෙම මේ අල්ලන්න පුළුවන් ගන්නට වගේ. කරකුණාම ඔක්කොම පේනවා තියෙනවා. ඒ කියන්නේ 360ම පේනවා. ඔව්. ආම බිල්ඩින් ඒවා මේ ඔක්කොම පේනවා. ආ ස්වාමීන් වහන්සේ බැලුවා නේද ඒක අර එහෙම නැද්ද? ඔස්ට්‍රේලියාවෙන් බැරි. මේ අයියත් දාවනේ මේ. එදා දේශනාව හොඳට ගියා බෑ නේද? තේරුණා? එන්න මොකක් කර මේ විශ්ලේෂණ එකකට ලොකු දහම එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මම දැන් ඔය අවුරුදු 9කට තිස්සේ තමයි මට දැනෙන්න පටන් ගත්තේ. එහෙම දැනෙන්නේ මම අවුරුදු 30ක් දුක් විඳා අසනීප. නම අසනීපයක් කියලා ඕනේ. දුක හැමදාම දුක. මම රෙකලා සීජර් වැඩ කළේ. ඔගේ ප්‍රොමෝෂන් ඔක්කොම නැති වුණා. ඒක රස්සා නැති වෙන්නේ නැහැ. ඒක ආරස්සනක් මම දැන් ටෙන්ෂන් ගියා. ඊට පස්සේ මට ටිකක් දැනෙන්න පටන් ගත්තා ඒක දේවල් නේ මානසික. ඉතින් මානසික රෝගය කියලා මානසික කාර්යය අපේ සහෝදරිය නෑ. ඉතින් ඒකවල මම දැක්ක දෙයක් තමයි මේ එනවා දකින්න මේ අර මුරුකසම වරසා. දැන් මට දැනෙනවා මේ මිනිස්සු ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේ තමයි පටන් ගත්තේ ඒක. ඒ කියන්නේ කොච්චර කල් දැන් ඔය? දැන් 9 ඉතින් එහෙම තමයි ඊට පස්සේ අර රටේ ඉතිහාසය දැනෙන්න පටන් ගන්නවා. පූර්ව ඉතිහාසය. ඒ වෙනකොට ගිගම් රජුන් කාලේ ඉතිහාස පූර්ව ඉතිහාසය වගේ ඊට අවුරුදු 30000ක ඉතිහාසයක් කියලා එක එක දින එන්න පටන් ගත්තා මනසට. ඔහොම වෙනකොට දැන් හැබැයි මම හැම ආගමකටම ගරු කරනවා. හැම ආගමකටම යේසුස් වහන්සේට මම
කරකොට නමස්කාර කරනවා. අපි පපු බලලා ලේ අරන් කුරුසක මම හිතුවා ඒ කාරේ. ඉතින් ඒ වගේ ඉතින් මම කියනවා මේ තියෙන ඇත්ත බුදුදහම නෙවෙයි තියෙන්නේ. මේ යටපත් වෙලා බොරුවක් මත වෙලා තියෙන්නේ. විදු මහරහතන් වහන්සේ ලංකාවේ වෙන කලින් ලංකාවේ බුදුදහම තිබුණා. නමුත් මේ බොරුවක් තියෙන්නේ. බොරුව තුළ අපි ජීවත් වෙන්න කියලා ඉතින් මට ඔය දැනෙන්න පටන් ගත්තා. එහෙම වෙනකොට තමයි අර මාව බලන්න මිනිස්සු එනවා ගෙදරටදී. මම කියන්නේ. එතකොට මට දැනෙනවා කාට රෝගාබාධයක් තිබ්බොත් මං කියන වා රෝගයක් තියෙනව නේද මේම කියලා. ඉතින් මම අර අත දික් කළා ආශිර්වාද කරනවා වගේ දේවල් මං කරනවා. එතකොට ඒ ලෙඩ සුවපත් වෙනවා. ඉතින් මම දන්නේ මේ නිකන් ඇත්තේ සමහර අය මා ඉස්සර වාඩිච්චාම කියන මගේ අතෙන් කිරණ විදෙනවා කියලා ඒ කට්ටියම කියනවා දන්නේ නැහැ ඉතින්. බඩේ අමාරු තියෙනවා හන්දිපා ඒක කිව්වා සුපතනතෝයන් කරගෙන ආවා. මම කිව්වා මේක නෙමෙයි මට ඕනේ. මට ඕනේ සත්‍ය නිර්වාණ ධර්මය මට අවබෝධ ගන්න මේක. මම ත්‍රිපිටකය පොත්පත් මම කවදාකවත් ධර්ම ගැන හදාarලා නැහැ. නමුත් පන්සල් ඒ පන්සලේ වැඩි සම්බන්ධ තිබුණේ නැහැ. මේක තමයි ඉන්න පටන් ගත්තේ. මම දැනගත්තා මේ මිනිස්සු බවට මේ බෝධි පූජා සංකල්පය අටේසි බුද්ධ සංකල්ප. ඕවා මම දැන් ප්‍රතිසේව කරනවා. මම ඔක ප්‍රතිසේව කරගන්නවා. මම සුවඳ සෑවකට පිළිකර පූජා මම දැනගත්තා බොරුවක්. එතකොට ජයසිංහ බෝධියට පිළිකර මම කොහොමද හොඳනේ කරන්න. සජීව බාධනාය පළවෙනි විසුණුනාදරණ පූජා කරන්න. ඒ වගේම මිත්‍යා ටික ටික මගේ හිතේ දැන් අයින් වෙනවා. ඒතකොට මට එනවා මේ දේව සංකල්පය එනවා. ඒතකොට මට එනවා නාග සංකල්පෙකුත් එනවා. නාග කියන සංකල්පය මට එන්න පටන් ගන්නවා. ඒ වගේම මම ගෙදර මයි කුටියක් තියෙනවා වෙනම. ඒ කුටියේ බුදුරුවා තියෙනවා, ජේසුස්වහන්සේක තියෙනවා, හින්දු දහමේ අල්ලගේ අරසනතරුවක් තියෙනවා. ඉතින් මට හිතෙන් දේවල්. ඉතින් පොළොවට කුටියක් තුල නාග කියන සම්භවය ඒක තියෙනවා ඊශ්වර නමස්කාරය ඉවත් කරනවා. මම කියනවා මේක නෙමෙයි. මම මේ ඔක්කොම කාට හරි දෙනවා. මම හොයන්නේ මේක නෙමෙයි. මම හොයන්නේ සැබෑ නිර්වාණය. හැබැයි මේ මම හොයන නිර්වාණය පොත්පත් කියලා මම ලබාන්න මම කැමතිත් නෑ. මේක මා විසින් මේක අර බුදු කෙනෙක් අවබෝධ කරගත්තාසේ මමත් ඒ විදිහම අවබෝධ කරගෙන තමයි මට සමහර අය කියන වයසවන් වහන්සේගෙන් බණ අහන්න යන්නේ. මට ඇත්තට යන්න හිතෙන්නේ නෑ. ඒ ධර්මය අහන්න. ගෞරව කිරීමක් නෙවෙයි. නමුත් මමත් ඒ අසාමාන්‍ය දෙයක්. ඉතින් ඕක වෙනකොට මම මනසින් දැක්ක එක විසුණුහන්සේලා. ඉතින් මම මේ විසුණුහන්සේ හොයාගෙන යනවා. සමහර විසුණුහන්සේ මම දැනට දැක්කා. අර බුද්ධ ස්වරූපේ වගේ. ඉතින් මම සිරිදම ස්වාමීන් වහන්සේ ගාට මම දවස් 3ක් විතර ගිහිල්ලා තියෙනවා. මම බැහැර ගන්න යකම බැහැර ගන්න නැහැ. ඉතින් යසදාඩාගෙන ඉන්නවා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ ගන්න මේ පුතා මට කිව්වා මම වෙන මට යන්න ආසයි. ගිහිල්ලා බලමු කියලා. ඉතින් මම තව වෙනද මටත් ස්වාමීන් වහන්සේ කතා කරනකොට කතාව දැන් මම මේ මනසින් මට එනවා මේ අහන්න මේ උත්තරේ ඉතින් මම ඉතින් මනසින් අහනවා. ඒ වගේ දැන් මම ඇඳගන්නේ ඇත්ත කහපාට වස්ත්‍රය. මම ගෙදර ඇඳගන්නේ පාට. මම දැන් කහපාට වස්ත්‍රේ මට මම උතුව දැන් අද නොයා යුතුයි. මම යම් කිසි කාලේ ස්ථිරව කහපාට වස්ත්‍ර පොදවගත්තට පස්සේ යම් කියලා පුතාට ගෙන යන මෙහෙම යම් කියලා. මම කහපාට වස්ත්‍රය කැමතියි. ඉතින් මම දැන් කහපාට වස්ත්‍රය ගෙනාවා. ගෙනාවා. නමුත් මම ඒක පොරවන් වෙන මට හිතුන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම අහන්නේ සත්ව නිර්වාණ ධර්මය මොකක්ද කියන්නේ. මම අදිෂ්ඨාන කරන බලාපොරොත්තු වෙන්නේ මා තුළින්ම මේක අන් අය කියන දේ අසල්. ඒ තුළින්ම යම් කිසි අවබෝධයක් ලැබලා අර මගේ ඇසින් පේන දේ, කනින් කියන දේ, කන අසන දේ, මුඛෙන් කියන දේ ඒ තුළ දෙන යම් කිසි ධර්මයක් වටහා ගන්න තමයි මගේ මේ මටාවමත් මම දන්නේ මටාවමත් ඒ. ඉතින් මම කියනවා මේ විශ්වයේ ධර්මයක් තියෙනවා, බුද්ධ සත්‍ය තියෙනවා විශ්වයේ. ඒක ඒ වගේ මිනිස්සෙකුට බුද්ධ සත්‍ය ගලා යනවා මනසට කියලා ඒක. ඉතින් මම දකිනවා විශ්වයේ කියලා තව මහා සත්‍ය තියෙනවා, ලෞකිකයේ සත්‍යෙම තියෙනවා, දෙවියන්ගේ සත්‍ය. ඉතින් ඔය මට දැන් කියලා නැතුව විශ්ව ගැන දැනට පටන් ගන්න එක දේවල්. ඉතින් මමත් මේ යන්නේ මේක ඇත්තම කරනවා. මේ මොකද සත්‍ය? සත්‍ය කියන ධර්මය මම විසින්ම මගේ ප්‍රඥාවේ මොකක්ද සත්‍යයෙන් මම විසින්ම අවබෝධ කරගත්තා කියලා මට දැනෙන්නේ. ඉතින් මම මේ දේශනා කළ දේශනාසලකට මම දකින මේක අපි දකින මේ අපිට පේන එක නෙමෙයි බුදුදා මේක වහලා තියෙන්නේ. නිවන් යන්නේ මම කවුරුලා තියෙන්නේ නිර්වාණ මිනිස්සු බයයි. කොච්චර කිව්වත් මැරෙන්න බයයි. අවුන් මම දැන් මරණයට කැපෙලා ඉන්නේ. දැන් මට ඒක ගොඩාක් ලෙඩ රෝගයක් හැදුනා. ඉතින් මම දැනගත්තා මට වගේ නේද අන් අයට ලෙඩ රෝගයක් හැදෙන්නේ කියලා. ඒක මගේ මනසට දැනෙනවා. ඉතින් තාම මේ ඇත්තට හොයාන යන්නේ. මම ඒකට සාවධානව අසා සිටීමේ සාකච්ඡාදී අසාගෙන මගේ මනසේ මම ඒවා දකින්න මට ඒක හරියට පැහැදිලි කරන්න බෑ. මම හිතන්නේ අනාගතයේ මේ සත්‍ය නිර්වාණ ධර්මයේ දේශන වහන්සේලා අතර දැන් එක එක වාද බෙදදී දැන් මම ඒ වගේ අනාගතයේදී ඒක
ඒවා සුද්ධ කරලා සත්‍ය නිර්වාණ ධර්මයේ දේශනා කරන කාලය අනාගතේ එනවා. මම මේක මොකට ඇඟගිලි කරගන්නවා. එනදීමට. ඇත්තට එහෙම කාලේ අනාගතේ එනවා. ඉතින් මේ සංඝවහන්සේලා එක එක මාර්තුගාවසේ එක විදිහ මේ ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. අන්තිම මේක එන කාලයක් මම දන්නේ කවුරුසේ මේක දේශනා වේද කියලා. මට දැනෙන අනාගතයේ වැඩි කාල නෝත් මම දකිනවා 2030 වගේ නෝකට. ඒ වගේ මම දකිනවා සත්‍ය නිර්වාණ ධර්මයේ මුළු ලෝකෙම සත්‍ය නිර්වාණ ධර්මයේ පවතින මේ ශ්‍රී ලංකාදීපේ පමණයි මම දකින්නේ. පෘථිවි නිර්මාණය තුල සබා ධර්මයේ ලෝකෝත්තර නිර්වාණ ධර්මයේ පවතින මේ ශ්‍රී ලංකාදීපේ පමණයි කියලා මම දකින්නේ. හැම ආගමක අදහන සත්‍ය නිර්වාණ ධර්මයේ බුදු දහම අනුව මුස්ලිම් දහම එතකොට ක්‍රිස්තියානි දහම හින්දු දහම අනුව බැලුවොත් හැම අය දේශනා කරපු ධර්ම ඇතුළ සත්‍ය නිර්වාණ ධර්මයේ පවතින්නේ මේ අපේ ශ්‍රී ලංකාදීපේ කියලා මම දකිනවා. ඉතින් ඒකට අපේ මිනිස්සු එන්න ඕනේ. අපේ ලෞකිකයක් නෑ. අපේ මිනිස් ශ්‍රී ලංකාවාදී. ඒක ලෝකවාසීලත් යනවා. දැන් අපට උදව් කරනවා නම් පිටරටවල වල ජාත්‍යන්තරේ. ඊට පස්සේ අපට උදව් කරා අපිට ණය නෙමෙයි. නිකන් දී අපට. අපේ හැබැයි අපේ ධර්මයට එන්න ඕනේ. මේ යන දේශපාලන රටේ ඉපාර ඔක්කොම ඇයලා අපි ඔක්කොම ධර්මයට ඒ කාලේ මම හිතන්නේ මේ යටපු මම අයියත් ඒ කාලේනොත් දැන් අවබෝධ කරගත්තා නම් ඒකට උදව් කරන්න තිබ්බනේ අනිත් අයට ඒක ඔව් ඒක දැන් මට කියන්න පූර්ණ කාලේන කහ පාට වස්තේ දරා ගන්න කියලා මට කියන්නේ. දැන් මට මේ වගේ ඉස්තර කතා බහ කරන්න බෑ ධර්ම ගැන. දැන් ඇත්තට වාඩිච්චාම මම ගාකවරු ආශිර්වාද ගන්නවා මම බණ කියන ඒ කට්ටියට. ඉතින් මට බණක් මම දන්නේ මාතෘකාව දන්නේ. නමුත් මේ මොනවද ඒ කට්ටිය නිර්වාණ ගැන පොඩි අංශ මාත්‍ර දෙයක් තින් කියා දෙනවා. ඉතින් ඒක මට දැන් ඉතින් මමත් ආසයි මේ නිර්වාණ ධර්මයේ තවදුරටත් හදා ගන්න. මම අධිෂ්ඨාන කරනවා මට පුතා දෙන්නයි තායි පුතා දෙන්නගේ තව නිදහස් වෙන්න මට පරිසර දිය නැතව මම කියන්නේ පුතේ මම මේ අවුරුද්දේ අන්තිමේට මම කහපාට වස්ත්‍රයට යනවා. මම නොමටක් කියලා තියෙන්නේ. ඉතින් මට බාධක 3 දෙනා තමයි මට බාධක. මම ඒ බාධක දැන් මට සමුද්‍රපත් කරන්න පුළුවන්. මට පෙන්ෂන් එක ගියාට පෙන්ෂන් අදාගත්තා තම මාස දෙකකින් පෙන්ෂන් එක හැදෙයි. ඒක මට බරක් නැහැ නොවට එක පවරලා. මම හිතන්නේ අර කුටියට යන්න. මම කුටියක් තියෙනවා. කුටිය ඇතුළට ගිහිල්ලා කහපාට වස්ත්‍රය දරාගෙන ඉතින් මම ඉතින් ඉච්චේ තමයි මට දැනෙනවා මම ඉතින් මේ නිර්වාණ ධර්ම මොකක්ද කියන එක එදා අර ස්වාමීන් වහන්සේ කරපු දේශනාව අයියට ඒකෙන් සාමාන්‍ය දැන් කොහොමද ඒකෙන් පස්සේ මොනවද සාමාන්‍ය තේරුනේ? දැන් ඒකෙන් මටත් තියෙනවා තව මගේ මාසු දකින්න ආකාරය තමයි සේයුතු දේවල් තියෙනවා කියලා මට දැනෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ දා තිබ්බේ මට හරියට ඇත්තට මට තාම බලන්න බැරි වුණා. ඒක මට නෑ එදා කියනකොට එහෙම එතන තේරුණාද? ඒක මම දැක්ක තමයි යම් කිසි දෙයක් තුලින් මම ස්වාමීන් වහන්සේලා කිව්වා මම මේ කතා කරන අසාමාන්‍ය භාෂාව තුලින් දෙයක් දකින්න. නමුත් ඒක දැම්ම එල්ලි දාන්න එපා මම කව දැක්කත් ඒක එපා කියලා මම ගන්නවාසේලා ඉල්ලීමක් කළා. මේක තේරුම අනාගතයේ ඒ කියලා තමයි මම කිව්වේ. ඉතින් මට මොකාරි විශ්යෙන් පණිවිඩය මම දන්නේ මොකද්ද මේ කියලා. ඉතින් මේ ඇත්තම හරි මේ গুপ্ত මේක ඇත්තම අය කියන්න බෑ වචනෙන් කියන්න බෑ මේදී. මම හිතන්නේ සදා ඒ සත්‍ය නිර්වාණ ධර්මයට මග පෑදෙන්න මේ මම හිතන්නේ ඒකට ඒ ගමන්ට ඔක්කොම යන පටන් ගන්නක් මේක තමයි කියලා මේ මට මාසර දුන්නේදී. ඉතින් මම හිතන්නේ ඉදිරියට එකක් දේවල් දැම්ම කියන්න එපා කියනම මේක සබාධර්ම වනාංශ කිව්වාගේ සබාධර්ම මේ ගලා යනවා. මේක කඩ නවත්තන්න බෑ හැල්ල කට්ටිය හැලෙනවා. නිර්වාණ ධර්ම සවන කට්ටිය තාම ස්වල්පයි ඉන්නේ. ගොඩාක් කැටුව යන්න සිතන්න. ඉතින් මේ මම හිතන්නේ මේ සම්දිස්ථානයක් වෙන්න ඇති. අයියේ හොයන එක හොඳයි දැන් ඉතින් දැන් අවතරම දැන් මාත්‍රිතුවේ මේ දැන් අයියට මේක දැන් අවබෝධ කරගත්තා නම් ඒක තව එන කට්ටියට ඒක කියන්නත් පුළුවන් අයියා ඉස්සලා අවබෝධ කරගත්තා නම් ඔව් ඒක තමයි එතකොට පුළුවන් අනිත් අයටත් ඒක කියන්න. ඔව් දැන් මම ඇත්තටම ඒක තමයි මම ටික ටික මානුකූල ඒක කියන්නේ. මෙතන හොඳ අවස්ථාවක් මේ එතකොට තේරෙන්නේ නැති ගැටලු ටික කතා කරා නම් මේ ස්වාමීන් වහන්සේගෙන් කොහොමද අයියට දැන් මම දැන් අයියට තේ ගන්නට එතකොට එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වගේම තාම ඇතුළට දාගන්නවා. ඒ කියන්නේ මම ඒතයි දෙන්නේ එන්න තමයි දැන් මේ මම දැන් දේවදාසනේ ආයේ තමයි මේකට කරුණු දත්ත සටහන් කරනවා මේ මම එතකොට ඉස්සරහට මම සවන්නාංශයෙන් අර අතරම මේ කාලේ පවතින ධර්මෙම ඉගෙන ගන්න නැහැ. මම ත්‍රිපිටකය කියලාවත් නැහැ. මට කියන්න හිතෙන්නෙත් නැහැ. ඔව් ඒව අවශ්‍ය නැහැ. ඒකින්ද මම මොක හරි එක විඥාන ඔස්සේ හරි මොක හරි ඔස්සේ මම දැන් දැන් මම දැන් කට්ටිය වනාසය වාද කරනවා මම මගේ මාසින් දැන් එනවා සිතුවිලි මේකට මේ ප්‍රශ්නේ මෙයා කරන නමුත් මගේ තාම හිත තායි තත්ත්වයට තාම පත් වෙලා නැහැ මේ
ඒ ප්‍රශ්න අහන්න මාව එන එක අහන්න දැන් අපිට අදම එක කරගන්න පුළුවන් හැබැයි ඒක එච්චර මහලු මේකක් නෙවෙයි ඔක මම හිතන්නේ ඒක ස්වයං වාසිය ඔස්සේ මම සූසු වෙලාට එක්ක නැත්තම් මම හැදෙමට නැති. ඉතින් ඒක එළියට වැටේ සූසු අවස්ථාවල. එතකොට දැන් ධර්මයේ සුදුසු අවස්ථාව මේ ෂණිය තමයි. මේ මොහොත තමයි. හරි ඒක තමයි පරමාර්ථ ධර්මයම අපි කතා කරොත් පරමාර්ථයෙන්ම හැම එකක්ම අපි දැන් අර බාහිර ඔක්කොම අර කරන්න අනාගතේ ප්ලෑන් ඔක්කොම මේව කරලා පරමාර්ථය අතීත ඔක්කොම ඔය වෙච්ච දේවලුත් මේ අයින් කරලා දැන් අපි පරමාර්ථයට බහලා මේ ධර්මය දැන් තේරෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් අහන්නකො ස්වාමීන් වහන්සේ. ඒකට අපි එතන ඉඳලා අපිට ස්වාමීන් වහන්සේගෙන් අයියට පුළුවන් මේක අවබෝධ කරගන්න. මම නම් හිතන්නේ බලු ගොඩක් ගැඹුරු මොකක් හරි අහන්න බලන පරමාර්ථයෙන් අය ගැඹුරු පරමාර්ථයෙන් විශ්වය මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් මේ මනස විඥානය ගැන මොනවා හරි කැමති ඕනම දෙයක් පරමාර්ථ පැත්තෙන්. මාසත්ත පරත ධර්මාතිගාශිතී ලෝකමාකාශි පූජායි. ලෝකෝත්තර නිර්වාණ ධර්මයේ සොයාගෙන ඒ පසුපස යන මිනිසාට අප පළමු පහදා දිය යුතු කරුණු කුමක්ද? සරණාගත කරති. සතමක වස්ත්‍ර බලන මම කාසිත. මම වස්ත්‍ර පැනලා ගන්න. ඇඳගෙන ඉන්න ඒක හොඳයි. ඔව් ඇඳගෙන ඉන්නකෝ. සසර දුකින් මේ මිනිසා පෙළෙන්නේ නිවන් දකින මග නොවේදෝ සොයන්නේ සුදුසුම කාල යයි මියනි වඩින්නේ අවසර පාලමුව හිමිගෙන් පතන්නේ සත්‍යය නිර්වාණය ධර්මය සොයනා මිනිසුන් හට හිමිය නිධර්මය දේශනා ප්‍රඥා බලය ශක්තිය සාව දිවන්නා සෑම මිනිසුනේ හිමියන් වෙත පැමිණෙන්නා. ඒ මහා අධිෂ්ඨානයක් කළේ උතුම් බුද්ධ සත්‍යයට නමස්කාර කරමින් ඒ නිර්වාණ ධර්මයේ සොයන මිනිසුන්ට පැමිණුතු මගයි ඒ මාගේ මනස දකින ආකාරය මම මේ පැවසුවේ. කාලය මෙලෙස ගමනක් හිමි යනියන්නේ ධර්මය රකින අය නැත හිමි යනින්නේ අධර්මයයි මේ ලොව තුල පවතින්නේ අසා අධර්මය ධර්මය සුරකින්නේ. අපි අසා සිටින ධර්මයන් අපි දුටු බුදුදහමන් අපි දුටුවේ සත්‍යයක් නොව අසත්‍යයක් කියා සමහර අයට දැන් වැටෙන්න පටන් ගන්නවා. මේ තුල මිනිසුන්ගේ හිත තුල හටගන්න ස්වභාවය එක් එක් ආකාරයයි. ඒ නම් මේ සත්‍ය පවතින්නේ සත්‍ය දේශනාවින්නේ කොතනද කියන එක මිනිසුන්ගේ සිතුලට ගැටලුවක් මතුවී සිටිනවා. පාරම්පරික අපි ගෙනාපු බුද්ධාගම කියන දේ තුළ ඒ තුළ සත්‍ය ධර්මයේ ඇතුවාද නැතුවාද කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් හටගත් මේ කාලයක තුළ මිනිසුන් කාටත් තේරුම් ගන්න බැරි මෙතෙක් කාල පැවතිගෙන ආපු ඒ ධර්මී නොවේ වෙනස් දෙයක් නේද යන්න මතේ සමහර අයගේ සිත් තුළ හටගෙන සිටිනවා. ඉතින් ඔබ වහන්සේ මේ දේශනා කරන සත්‍ය බුද්ධ සත්‍ය ඔස්සේ නිර්වාණ ධර්මී මඟ සොයන උතුම් බුද්ධ සත්‍ය මනසට වඩම්වා ගනිමින් මේ සත්‍ය නිර්වාණ ධර්මයේ මේ මිනිසුන් දේශනා කරන ඔබ වහන්සේ සූදානම් වන්නේ. අත්තම් පරත ධර්මාන කාය සත්‍යයි. සත්‍ය පරත ලෝකාය ධර්මතකාශති. මේ මහ ලෝකේ අත්ත පරත කෝෂනාකා දේශනා මේ ලෝකෙ තුල දේශනා කරන ලද්දා වූ ඒ උතුම් නිර්වාණ ධර්මය එක් අවස්ථා පමණක් නොව
කීප අවස්ථාවක් මේ සත්‍ය වූ නිර්වාණ ධර්මී දේශනා කරලද්දී ඒ උතුම් වූ මහා බුද්ධ සත්‍ය මේ විශ්වය තුල කොතනක ඇතියයි මාට හැඟෙනවා. ඒ බුද්ධ ප්‍රඥා සත්‍ය බලය වහන්සේ ආත්මාකා සත්‍යයි අවබෝධනකාශති. ඒ සත්‍ය වහන්සේගේ මනසට රැගෙන සතමාකාශති. සත්‍ය බුද්ධ සත්‍යයක් ලෙස මේ දේශනා කරන සත්‍ය සතමාකාශති. මේ විශ්වය අනන්ත වූ මහා විශ්වය දකිත්තා. අපට මේ විශ්වයේ කෙලවරක් සොයාගත නොහැකි වගේ වහන්සේ දේශනා කළේ සතමාකා දේශනා. ඒ වගේම මේ පරත්තරයක් නොමැත. සත්‍ය කායති කෝෂමාකාශති. කාය ධර්මනමං කාය රූප. ඉතින් මා අධිෂ්ඨාන කරනවා වහන්සේ නැගෙන යන කාර්ය සම්මාකාශති. ඒ ආකාරයෙන් සත්‍ය ආකාරයෙන් තවදුරට සතමාකාශති. මිනිසුන්ගේ මනස් අවදි කරන මිනිසුන්ගේ නිර්වාණ සත්‍ය ධර්මයේ අවදි කරන ඒ ආකාරයෙන්ට මේ උතුම් වූ ධර්මයේ අංශ මාත්‍ර අවබෝධයක් ලබා දෙන්නට මිනිසුන්ට හැකි වෙත්තායයි මා ආත්මෝකෝ සත්‍යකාශිතී සතුමෝතකාශිතී ඒ උතුම් වූ සත්‍ය බුද්ධ සත්‍යයේ මම නමස්කාර කර ආරාධනා කරනවා. මා ඇතුළු මේ මනුස්ස ලෝකේ ඉන්න බොහෝ මිනිස්සු මේ මහත් දුක්ඛිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. අප මේ පත් වෙලා ඉන්න දුකින් මිදීමට එක් මඟ සොයනවා. අප එක් ආකාරයට දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. ඒ තමයි ඔබගේ කය, අපගේ ශරීරය දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. ඒ පත් වෙන දුක හරහා සමහර අය පිළිබෙන මේ නිර්වාණ ධර්මය මොකද්ද කියන එක හොයාගන්න. ඒ දුකට පත් වෙන විට නමුත් සදාකල් සැපේ දකින මිනිසා ඒ මිනිසාට මේ සත්‍ය නිර්වාණ ධර්මය සොයා ගැනීමට උවමනාවක් නැත. ඒ මගේ යන්න උවමනාවක් නැත. ඒ අය අදිලෞකික ජීවත් වෙමින් ඒ පෞකාර ජීවිතය ගත කරනවා. ඒ අය වෙන පැත්තක. නමුත් දුක හඳුනාගත් දුක දැක අය සත්‍ය නිර්වාණ ගමනට යනවා. ඇයි මේ අයට සබහා දහම තුල මේ ශාරීරික පීඩා මේ අපේ කයට මේ වගේ දුක් පීඩා පමුණුමින් ඒ සයනාසේ දුක් පීඩා පමුණුමින් ඒ සංසාර නිර්වාණ ගමනට යන දුකමක පහදා දෙන්න. ඇයි මේ වගේ දෙයක් සිරුර දුකක් ලැබෙන්නේ කියලා මම පළමුව අහන්න කැමතියි. ඊට හේතුව මම වසර ගණන් සිට ඒ දුක විඳ නිසා. ඒ විට අපට ඇති වෙනවා අර ධර්මයේ මකට යනවා නිර්වාණය මොකද්ද කියන එක, ධර්මය මොකද්ද කියන එක අපට ඇති වෙනවා. අපට පාප කර්ම අකුසල කර්ම කරන්න සිද්ධ වෙන්නේ. ඇයි මේව දේවල් හරහා මනුස්සයින්ට මේ නිර්වාණ ධර්මය සොයන්න යන්න ඇති වෙන්නේ කියන එක මම පළමුව අහන්න කැමතියි. එහෙනම් ද සබාදහම විසින් අපිට දීලා තියෙනවා මේ ඒ කියන නිවන් මාර්ගය අවබෝධ කරගන්න සබාදහම අපිට දීලා තියෙනවා කමඨාන් ටික. ඒක තමයි මේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ ත්‍රිලක්ෂණය ඔස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් උදෙන්නේ මේක. එතකොට අපි අවුවෙන් වැස්සෙන් පින්නෙන් සියල්ලංගෙම වැඩ ගත්තා. මේ ධර්මයෙන් වැඩ ගත්තේ නෑ. එතකොට අපිට මේ වගේ මේ වෙනස් වෙන වයසට යන ලෙඩ වෙන කයක් දීලා තියෙන්නේ මේක තේරුම් ගන්න ඔබාවේ. ඔබ මතක ඇති මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍රයක් දේවදූත සූත්‍රය. ඒ දේවදූත සූත්‍රයෙන් සම්මතයේ වෙන්නේ මොකද්ද? මේ පුංචි ළමයෙක් දැක්කද ඔබ ලෙඩ වෙන කෙනෙක් දැක්කද මහලු වෙන කෙනෙක් දැක්කද ජරාවටපත් වෙන කෙනෙක් දැක්කද මැරිච්ච කෙනෙක් දැක්කද කියලා. ඒ දේවදූතය 4 දිනක් පෙන්නලා තියෙනවා. එතකොට ඒ දේවදූතය 4 දිනක් පෙන්නලා කිව්වේ මොකද්ද? මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වෙනවා මේක දකින්න. ඒකට යම්කිසි කෙනෙකුට හොඳින් ජීවත් වෙනවා නම්, කය හොඳට තියෙනවා නම්, නිරෝගීව තියෙනවා නම් ඒක න නිවනක් හොයන්නේ නැහැ. නමුත් සබාදහම විසින් අපිට දුන්නා මොකද්ද මේ කමඨහනක් හැටියට මෙන්න මේ වගේ දේවල් මේ කර්මජ කයට මේ වගේ මේ හේතුන් නිසා හටගත්ත මේ කයට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට භාවය ඔකට නෙමෙයි මේ දේ අවබෝධ කරගන්න. මේ රූපේ ඇත්ත දකින්නේ නැහැ භාවය. මේ ලෙඩවීම දුකක්, ජරාවටපත් වීම දුක, ජාතිපි දුක්ඛ, ජරාපි ව්‍යාධිපි මරණය දුක බව පෙන්වන්න. ඒ ටික පෙන්වන්න තමයි ඒ ටික දැනගෙන ඉවර වෙලා ඒ ටික දැකලා ඉවර වෙලා ඒකේ ආදීනවේ දැකලා දුක දැකලා ඉවර වෙලා මේ ලෝකෙන් සදාහටම නිදහස් වෙන්න ඕන කියන එක පෙන්වන්න තමයි සබාදහම ඔය දුන්නේ අපිට. ඔයගේ රූපේ. ඒක. දැන් බුදුන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ ඉච්චර ලොකු
විඥානය ගැන පටිසමුප්පාදය ගැන ලොකු ධර්ම කතා දේශනා කරලා නැහැ. ඒ බමුණන්ට බ්‍රාහ්මණයන්ට දේශනා කළේ මොකද්ද? අපිට හොඳට මතකයි මේ ඒක කතාවක් තියෙන සත්‍යක වාදයේදී පවා පෙන්වලා තියෙන මොකද්ද මේ රූපේ යථා ස්වභාවය. එතකොට මේ බ්‍රාහ්මණය හිතාගෙන හිටියා මේක සදාකාලිකයි නිට්ටයයි කියලා. ඉතින් බුදුන් වහන්සේ පෙන්වලා දුන්න මේ කය ඔබේද, මේ කෙස් ඔබේද, මේ හම ඔබේද, ඔබේ නම් ඔබට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න බෑ කියලා. අන්න ඒ වගේ සාමාන්‍ය තැන් වලින් තමයි කය ධර්මයේ පෙන්වන්නේ තියෙන්නේ. අද වගේ ලොකු දේවල් අපි ධර්මයේ උගන්වලා සිල් දරගෙන භාවනා කරලා ඔච්චර දේවල් උගන්වන්නේ නැහැ. අතෝ යම් කෙනෙකුට අන්නේ ජීවිත අවබෝධයයි ඕන මේ නිවනට. එතකොට සබාදහම් විසින් අපිට පෙන්වලා දුන්නේ මොකද්ද? මෙන්න මේ වගේ තත්ත්වයකයි ඔබ මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ. එතකොට ඒ තරහා ජීවිතන ඒ ස්වභාවය කාටත් පොදුයි. ඒ ධර්මතාවයේ තේරුම් අරගෙන ඉවරලා මේකෙන් සදහටම මේ දුකෙන් නිදහස් වෙන්න කියන එක තමයි පෙන්වන්න තමයි සබාදහමින් අපිට ඕක දීලා තියෙන්නේ. එතකොට තව කොටසක් ඉන්නවා. අර අදිලෞකික ජීවිතේ හඹාගෙනකොට පව් වැඩ කරමින් ධර්මයක් දකින්න ඕනේ නැතිකමි ඒ පව් කාර්කම් දෙදෙනා ඉන්නේ. ඒ අය මේ නිර්වාණ මාර්ගට යහපත් මාර්ගට ඇයි නොවෙන්නේ? ඒක එකක්. ඒ නොවන අය යහමකට ගන්න යම්සි කාර්යයක් සබා ධර්ම තුලින් සිද්ධ වෙනවා. එහෙනම් බුදුන් වහන්සේ කිසිම කාර්යයක බාහිරින් බලන්න කිව්වේ නෑ. මතක ඇති හොඳට ඔයගොල්ලන්ට මතක ඇති. එක්තරා අවස්ථාවක බද්දවග්ගිය කුමාරවරුන්ට කිව්වේ කාන්තාවක් ගැන සේනද ඔබ ගැන සේනද වැදගත් වෙන්නේ කියලා. එතකොට ඇත්තටම ලෝකේ කියලා කියන අපිට බාහිරින් කෙනෙක් පුදුලෙක් ගැන බලන්න බෑ. ඔබේ ලෝකයේ ඔබේ ආයතනය ඔබේ හිත. ඔබේ මනස තමයි ඔබේ ලෝකය කියලා කියන්නේ. එතකොට අනිත් කෙනා දුකින් ඉන්නවද අනිත් කෙනා සැපින් ඉන්නවද? ඇයි අනිත් අය නිවන් දකින්න නැත්තේ කියන එක නෙමෙයි. අපිට අපි ගැනයි හොයාගන්න තියෙන්නේ. ඔබ ගැනයි හොයාගන්න තියෙන්නේ. විශේෂයෙන්ම අන්නේ කාරණාව වැදගත් වෙනවා. පැහැදිලිවම. එතකොට ලෝක රෝහිතස්ස සූත්‍රයේ පාවුනාසේ දේශනා කරේ ඒකයි මේ රෝහිතස්ස ලෝකයක් ලෝකයේ ඇතිවීමත් ලෝකේ නැතිවීම නැති ගන්න ප්‍රතිපදාව මේ බබ්බයක් පමණ සංඥා සහිත මනස සහිත මේකෙන්ම දකින්නේ ලියන් හොයන්න යන්න එපා කියලා. එතකොට ඔබට ඔබේ ආයතන හය තමයි ඔබේ ලෝකය වෙන්නේ. ඔබේ හිත තමයි ඔබේ ලෝකය වෙන්නේ. එතකොට ඔබේ ලෝකයෙන් මිදුණොතින් සියල්ලංගෙන් මිදුණා. මේ දීසභාවය පවතින මේ ලෝකේ මායා ලෝකේ නිදහස් වෙන්න නම් ඔබ කවුදයි සොයාගත යුතුයි. ඔබෙන් මිදුණොත් ලෝකෙන් මිදුණා. ඒත් අන් අය ධර්මයට ගැනීමට කාටවත් හැකියාවක් සත්‍යයක් නැත. ඒ අය තුලින් මේ ධර්මයට ආවුති. ඔය ඇත්තටම බෞද්ධ සාහිත්‍ය පොත ගත්තත් ගෞතම බුදුන් වහන්සේ ජීවමානව සිටපු කාලේ දේවදත්තයාගේ පැවිදි වෙලා හිටියානේ. එයාට එතකොට බුද්ධෝත්පාද කාලයක්ද අබුද්ධෝත්පාද කාලයක්ද? දේවදත්තට අබුද්ධෝත්පාද කාලය. එයාට ආන්නේ වගේ තමයි. ඔව් කාර්යයක්. ඔව් එතකොට බුදුන් වහන්සේගේ සිවුරෙන් එල්ලිලා හිටියත් යම් කෙනෙකුට මේක හොයාගන්න පුළුවන්ද? ඒත් බෑ. අන්නේ ඒක. සංඝාටි කර්මකින් සූත්‍රයේ නැති දේශනා කරනවා කියනවා මායනි යම් භික්ෂුවක් ඉන්නවා තථාගතයන් වහන්සේගේ සිවුරු පටෙන් එල්ලිලා උදු 100ක් හිටියත් ඔහුට ධර්මය දකින්නට හම්බ වෙන්නේ නැහැ. මේ තමා තුලින් මේක දැක්කේ නැත්තම්. අන්නේ වගේ එකක් තියෙනවා. සත්තමහා සත්‍ය. සතමහා නිර්වාණ ධර්ම අදහෝෂ මාර්ගය කාසිත. ඊතර සායන මාස නිර්වාණ ධර්මය කියන එක පැත්තක් වගේ මේ ලෞකික කියන සත්‍ය උත්තව පවතිනවාද? ලෞකික සත්‍යයි නිර්වාණ සත්‍යයි අතර යම්කිසි දෙපැත්තක්ද? ඒ මොකක්ද ඒක පොඩ්ඩක් පැහැදිලි කළොත් යම් කෙනෙක් නිර්වාණ ධර්මයේ සොයාගෙන යනවා. තව එක්කෙනෙක් අදිලෞකික සැප සම්පත සොයාගෙන යනවා. එතකොට මේ සබාධර්මයේ තුල මේ ලෞකික සැපයයි නිර්වාණ සැපයයි කොහොමද වෙන් කරන්නේ? සර්මාකාශි මාතිරුමකාශි. එක පැත්තකින් ලෞකිකේ අනිත් පැත්තකින් නිර්වාණය. අත්තදා මනෝකාශ ලෞකික ජීවිතය තුළ ඇති සැපය తాවකාලිකයි ආදීනවයයි කියන එක තේරුම් ගත්ත කෙනෙකුට නේද ලෝකෝත්තර මාර්ගයක් හොයන්න තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේක ඒ කියන්නේ මේ ලෞකික ජීවිතයේ තුල ඒක ඒව විඳින්න නැතුව යම් කිසි කෙනෙක් නිවනක් හොයන්න බෑනේ. ඒව හොඳට විඳලා කරලා කියලා ආවට පස්සේ තමයි ඒක නාට මේක තේරෙන්නේ. ඇයි මේ නිවනක් හොයාගෙන මිනිස්සයා මේකට එන්නේ? ඒ ලෝකේ ආදීනවේ දැක්ක නිසා යාට. ආස්වාදයක් විඳින්න නැතුව කෙනෙකුට ඒ කියන්නේ ලෙඩක් හැදෙන්නේ නැත්නම් කෙනෙකුට ඕක ප්‍රශ්නයක් නෑ. දැන් ඔබට ලෙඩ රෝග ඇති වුණාට පස්සේ ඔබට තේරුණා මේ කය ලෙඩට
මේ කියන්නේ දුකට සමාන කය කියන්නේ ලෙඩ වෙන කයක් කියන එක. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැත්නම් ඒක නෑ එතකන් නිවනක් හොයන්න. ඒක ප්‍රශ්න එන තරමටම තමයි මම කියන්නේ නිවන මාර්ගය හොඳ. පටාචාරාවට පටාචාරාවගේ ජීවිතේ අරමුණේ නැත්නම් එයාට තේරෙයිද නෑනේ. ඒක තමයි ඇත්ත. එහෙනම් මිනිස්යාට ප්‍රශ්න එන තරමට තමයි නිවන මාර්ගය පැහැදින්නේ. අන්න ඒකේ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ නිර්වාණ මාර්ගය සොයාගෙන මිනිසා අයට ඒ නිර්වාණ ධර්මය අවබෝධ වෙන්නේ එක් එක් ආකාරයකට. ඇත්තටම මොකද ඒකට එක කමටහනක් කියලා ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් එක එක්කෙනාට එක එක ලෝක එතකොට. එතකොට යම් කිසි දෙයක් අපි කියනවා. නමුත් අපි එකම දර්ශනයක් කියනවා මේ ලෝකය කියන්නේ හීනයක් මායාවක් කියන එක. ඒ කොච්චර පෙන්නුවත් යම් කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැත්te ඒ කෙනාගේ මානසිකත්වය. මොකද කෙනා කෙනාටයි ලෝකේ තියෙන්නේ. එකම කෙනා එකම විදියකට ගිහිල්ලා ඉවරලා කට්ටියටම එකම දෙයකින් නිවන් දකින්න බෑ මේකට. ඔන්න ඔකේ වෙලා තියෙන්නේ. දැන් සමහර ගිහි අයට කමටහන් දෙනවා කියලා කියනවා. එතකොට ඒ අයගේ එක් එක්කෙනාට එක් එක් ආකාරයේ කමටහනේ දෙන්නේ. අත කමටහනක් කියලා ගන්න තියෙන්නේ ජීවිත අවබෝධය මන්නම් කියන්නේ මෙතන. 아무ද භාවනා කමටහනක් කියලා ගත්තොත් භාවනානේ ඒක. ඔය නිවන ගැන නෙවෙයි. දැන් නිවන් දකින්නයි භාවනා කරන්නයි කියන කීදී හරි හාත්පස වෙනස් එකන්නේ. එතකොට දැන් චින්චමාන මොකද්ද මේ අම්බුපාලිය අඟුලිමාල භාවනා කරාද නැහනේ. එතකොට ජීවිත අවබෝධය තියෙනවා කියලා මෙතන. මේ සංසාර මේ අපි මොකද්ද මේ කරන්නේ? යන්නේ කොහෙද? මොකක් හොයාගෙනද මේ යන්නේ? අනාගතේ සැප හොයාගෙන යනවා මේ මිනිස්සු. එතකොට ඒක යන්නේ ජීවිත අවබෝධය යම් කිසි කෙනෙකුට තිබ්බොත් මම නම් කියන්නේ හොඳටම ප්‍රමාණවත් කියලා. නැතු භාවනා කරලා සිල් රැකලා කිසි කෙනෙකුට මේක කරගන්න බෑ. ලෝකේ හොඳ මිනිසාට වැඩිය නරක මිනිසා නිවනට ළඟයි. අපි මේ අසා සිටිනවා අපේ බුද්ධ ඉතිහාසයේ ඒ තුල බෝසත්වරු නිර්මාණය. යම්සි කල්පයක් ගත්තොත් කල්පයකට එක් බුදුරු පහළ වේද නැත්නම් මිත්‍යාවත්ද බොරුවක්ද නැතිනම් බෝසත් කෙනෙක් කියන්නේ කල්ප කෝටි ගණන් ඒ විදිහට පාරමිතා දම් පුරා තමන් කළ පාප කර්ම දුරු කර මේ ධර්මය අවබෝධ කරගෙන යන පුද්ගලයෙක්ද නැත්නම් බෝසත්වරයෙක් කියන්නේ කවුද කියන එක මම පොඩ්ඩක් දැනගන්න කැමතියි. අතන බෝධිසත්ව චර්යාව තුළ යම් කිසි කෙනෙකුගේ වැඩෙන්නේ කරුණාව සහ ප්‍රඥාව කියන ඒ ධර්මතාවයන්. නමුත් ඒ බෝධිසත්වවරුන් තුළ ඇත්තටම මනුෂ්‍ය ලෝකයේ බෝසතාණන් වහන්සේලා ආවට පස්සේ ඒක හරි වෙනසක් ඒගොල්ලෝ තුළ තියෙනවා. ඒගොල්ලෝ ජීවිතේ හරි වෙනස් ඒගොල්ලෝ. ඇත්තටම මේ ලෝකේ ඒගොල්ලන්ට හුරු කුරුද්දක් නැහැ. ඒගොල්ලෝ විශේෂයෙන්ම කල්පනා කරනවා මරණය පිළිබඳව. බෝධිසත්වචර්යාව. අනිත් එක ඒගොල්ලෝ හැසිරීම් රටාව ඒගොල්ලෝ දකින්න විදිය මේ ලෝකෙ හරි වෙනසක් සිද්ධ වෙනවා. නමුත් අර ඔබ කියු කාරණාවට උත්තර දෙන්න බෑ. මොකද ඒක අන්තයකට යන නිසා. ඒ කියන කතාවට උත්තර දෙන්න බෑ. මොකද තේවිච්ච වච්චගොත්ත බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ කිසිම දෙයකට. මොකද උත්තර දෙන්න බෑ අන්තිම ගුරුවරයාට. මේ ලෝකේ මේ මරණින් පස්සේ ඔබ වහන්සේ යලි උපදිනවද? උපදින්නේ නැද්ද? ඒක විශ්වය ගැන අහපු ප්‍රශ්න, කර්මය ගැන අහපු ප්‍රශ්න. ඒ වගේ කිසිම ප්‍රශ්නයකට ප්‍රශ්න 10කට ඔබ අහලා ඇති ඒවා උත්තර දෙන්නේ නැහැ බුදුවරු. මොකද ඒකට ඔව් කිව්වත් නැහැ කිව්වත් ඇත කිව්වත් ගැලපෙන්නේ නැති නිසා. නමුත් අපි මොකද්ද එකක් කියනවා වටින් පෙන්නලා. අන්න ඒක තුලින් තමයි ආම්බුවක් ප්‍රාසයෙන් ඔබට තේරුණොත් තේරෙන්නේ. ඒක අවබෝධයක් කරගන්න. ඔව් එතකොට නමුත් දැන් අපි බැලුවොත් තව ගැඹීරම තැනක් බැලුවොත් සුත්ත නිපාතයේ තියෙන මොගරාජ කියන සූත්‍රයක්. ඒ මොගරාජ සූත්‍රයේදී මේ තුන්දෙනෙක් බුදුන් වහන්සේ ළඟට ආවා. මොගරාජ හාමුදුරුවෝ අජිත ඇමති විමත්තේ කියන තුන්දෙනා. ඇවිල්ලා ඒගොල්ලෝ මහා දෘෂ්ටිකාරයෝ තුන්දෙනෙක් ඒ කාලේ හිටිය. දෘෂ්ටි කියන්නේ ඒගොල්ලෝ සීල විතර රැකලා ධ්‍යාන භාවනාව රැකලා ඔය බාවරිත උසගාව හිටි තුන්දෙනෙක් තමයි. ඊට පස්සේ ඇවිල්ලා හැවුව එක්කෙනෙක්ගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. එයා පළවෙනි ප්‍රශ්නේම රහත් වුණා. ඊට දෙවෙනි එක්කෙනාට ආව එයාත් උත්තර දුන්නා. ඊට පස්සේ තමයි මොගරාජ හාමුදුරුවෝ. මේ මොගරාජ හාමුදුරුවෝ අහනකොට බුදුන් වහන්සේ පළවෙනි පාර නිශ්ශබ්දව මේ අහන්න එපා කියන එකෙන් පිළිතුරු දුන්නා. අහන්න එපා නිශ්ශබ්දව යන් කියලා. දෙවෙනි පාරත් එහෙම කිව්වා. තුන්වෙනි පාර හැවුවා. මොකක්ද හැවුවේ බුදුන් වහන්සේගේ ලෝකේ පිළිබඳව. බුදුහාමුදුරනේ කියන්නේ දිව්‍ය ලෝකයේ සතර අපාය නිරය මනුෂ්‍ය ලෝකයේ මේ ලෝක පිළිබඳව මට ඇත්ත කියන්න. ඒතර මේ ලෝකයේ ස්වභාවය මොකක්ද කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ මොකක්ද මේ ලෝකයේ සූත්‍රය.
ශුන්‍යතෝ ලෝකෝ අවික්‍රිය මොගරාහි සදාසතු. මේ ලෝකේ කියන්නේ ශූන්‍ය දෙයක්. ලෝකේ කියන්නේ ශූන්‍ය. සමහර අය කියනවා අපි මේ කාලය තිස්සේ අපි දැක්ක විඥාත බුදුදහම තුල සමහර අය පෙරම්පුරනවා කියනවා. එක්ක උපස්ථාය කෙනෙක් නැත්නම් අගසව් කෙනෙක් නැත්නම් ඒ සව්වන් මහා සව්වන් කෙනෙක් වෙන්න. ඒ වගේ බුදු කෙනෙක් යටතේ අදිෂ්ඨාන කරන පාරමිතා දම්පුරනවා කියන ඒ ස්ථාන ගන්න. ඉතින් ඒක ඒ දේවල් සත්‍යයත් අසත්‍යයත් මොකක්ද? මේ සත්‍යයක් කිව්වත් වැඩි අසත්‍යයක් කිව්වත් වැඩි. නමුත් අපි මෙහෙම මේකට කියන්න පුළුවන්. දැන් අපි මේ මනුෂ්‍ය ලෝකෙට එනකොට අපි ඔය බුදුහාමුදුරුවෝ හිටියා දෙවියෝ හිටියා මෙලෝ දෙයක් අපි දන්නේ නැහැනේ පුංචි ළමෙක් වශයෙන් එනකොට. එතකොට අපිට කවුරුහරි කියලා දීපු ටිකක් නේ මෙතන උනේ. නමුත් අපි ඒත් එක්කම මේ සසරත් ඈඳුනා අපිට. මේ මම කියන සංකල්පයක් හදාගෙන ඉවර වෙලා මේ සසර දුකයි කියන එකත් අපිට ආවා එතකොට. එතකොට අපිට ආපහු අර පරණ දේවල් ටිකක් සම්මතයෙන් ආවා. මොකද්ද අම්මලා තාත්තලා ඒ වැඩිහිටි પરම්පරාව ඒ දක්වා අපිට ඒගොල්ලෝ තුල තිබිච්ච දේවල් තමයි බුද්ධ පිළිබඳව, නිවන පිළිබඳව, දේව පිළිබඳව මේ සසර දුකයි කියන එක පිළිබඳව ඒ දක්වා ඒ ළමයාට කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. ඒ ළමයාත් ඒ ටික ගහගත්තා ආපහු. ඒක දිගින් දිගටම යනවා. ඒක දිගින් දිගටම යනවා ওই චක්‍රය. ඉතින් ඒක ඒ කාරණාව එහෙම නිසා අපිට ඒකට කිසිම උත්තරයක් දෙන්න බෑ. මොකද එහෙම දුන්නොත් ඒක ආපහු සම්මතයක් වෙන්නේ නැහැ. අන්තයක් වෙන නිසා. සිරකාර ഘോഷණා කවුත්පත් වෙනවා. ඔය යම් කෙනෙක් නිවන් දක ඇත්තම බුද්ධ බෝසතාණන් වහන්සේලා නිවන් දකින්න කියලා පාරමී පුරාගෙන ඇවිල්ලා අන්තිම කෙරවලට එනකොට තමයි හිතෙන්නේ මේ ඩිංග දකින්න කොච්චර වටයක් ගියාද කියලා. මේ ඩිංග දකින්න. අන්තිමට ඒගොල්ලන්ට වෙන්නේ මේ ලොකු දෙයක් අවබෝධ කරගන්න දෙයක් නැහැ මොකද. නමුත් දාගත්ත වටේ දාගත්ත තියෙන ඒ නිවන් දකින්න කියලා හදාගත්ත පලංචි ටික අයින් කරන්න විතරයි තියෙන්නේ. පලංචි ටික අයින් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පලංචිය දාන්න පොළවන්න නැති බව, පොළොව උඩ තියන්න බිත්තියක් නැති බව, අන්නේ වගේ කිසිම දෙයක් නැති බව මේගොල්ලෝ තේරුම් ගන්නවා. නමුත් ඒ ඩිංග තේරුම් ගන්න වටයක් එන්න ඕන. අන්නේ වගේ එකක් තියෙනවා. එතකොට මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තියෙනවා. පළඳේ ආහාර, නිවාස, ඒ පාසුකම්. එතකොට ඒක කාටවත් පොදුයි. එතකොට ඇයි මේ එක මිනිසාට එකම ධර්මයක් නැත්තේ? ඒකම ධර්මයක් නැති වුනේ. අපි ආගමක් කියන්නේ. නමුත් එතන තියෙන ආගමද ධර්මයක්ද? එතන ආගමක් හදාගත්තනේ මේ ස්වභාව ධර්මයේ තුල ස්වභාව ධර්මයේ රිද්මේ නොදැනගත්ත මිනිසා මේගොල්ලෝ හිතුවා මේ ඉස්සර මිනිස්සු හිතුවේ මේ වැස්ස වහිනකොට මේ දෙයියෝ කියලා. දෙයියෝ තමයි මේව කරවන්නේ කියලා. නමුත් ඒ කියපු කතාවේ තේරුම මේගොල්ලෝ ගත්තේ වැරදි දෘෂ්ටියකින්. කෙනෙක් පුද්ගලයෙක් කියලා ඒක ලෝකේ මැවුම්කාරය. දෙවියෝ මැවුමයි කියලා කට්ටියක් කිව්වා. ඊශ්වර මැවුමයි කියලා කට්ටියක් කිව්වා. එක එක විදිය වාද හදාගත්ත මිනිස්සු. ඉතින් ඒකත් එක්කම ඇදහිලි පුද පූජා වන්දනාකම දේව ඔය වගේ සංකල්පයක් හදාගන්න. නමුත් දේව කියන શબ્දය, බ්‍රහ්ම කියන શબ્දය භාවිතා කරලා තියෙන්නේ වෙන දෙයකට. දැන් ත්‍රිපිටකේ උගාත්ම දැන් වල අරගෙන බලුවා දේව શબ્දය, බ්‍රහ්ම කියන શબ્දේ භාවිතා කරලා තියෙන්නේ මේ නිර්වාණය පිළිබඳව පරිදි. මාර සත්‍ය මොකක්ද? නමුත් මේක ආගමක් විදියට අර ඇදහිල්ලක් විදියට ඔය විශේෂයෙන්ම අබේගිරි වාසී ස්වාමීන් වහන්සේලා ඒ වගේ ඒ නිකාය ભેද වලට හදාගෙන ඉවර වෙලා මේක නිකන් මේ අර මේ දේව සංකල්පයක් උඩ හදාගත්ත පුදු පූජාවක්. ඒක බුද්ධ කියලා කියන්නේත් ඇත්තම කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි පණිවිඩයක් ඒක. ඒක බුද්ධ රූපයකින් කවදාවත් දකින්න බෑ. ඒ ධර්මයේ දකින්න මා දකින්න කියලා කිව්වෙත් ඒක. සර්වඥාකාශ ධර්මන්තක සත්‍ය. දවක්කලි ආඳුරු බුදුන් වහන්සේ දිහා බලාගෙන ඉන්න වෙලාවේ බුදුන් වහන්සේ මොකද්ද කිව්වේ? කිංචේ විනා පුතිකායන වක්කලි සෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒක ඇත්තටම මම කියන්නේ බුද්ධ දකින්න මේ ගහක කොළයක් වැටෙන එක දිහා බලාගෙන වැස්ස වහිනකොට කුලං හමනකොට ඒ වගේ පොඩි දෙයකින් පවා බුද්ධ දකින්න පුළුවන්. ඒක බුද්ධ කියන්නේ ඒ ස්වභාවයක් ඒක කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. බුද්ධ ශක්තිය සදා ජීවමාන. අපේම ඉන්න මිනිස්සුන් අපේම ඥාතීන් අපේම අය මේ මිත්‍යා දෘෂ්ටිය තුළ සිටිනවා. ඉතින් මේ අය මේ මුදවා ගන්නට
සබහා ධර්ම තුල යම්කිසි මාර්ගයක් සැකසීද නැත්නම් ඊට කාලයක් ගත වේද? ඇත්තටම බහු එහෙම බලන්න බෑ. තමා තුළ විශ්වයේ රිද්මය සබහා ධර්මයේ ආශිර්වාදය කෙනාගේ විඥාන ලෝකයේ තුළ එකක් මේ ක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක්. ඇත්තටම එහෙම කෙනාට බලන්න බෑ. ඔබ ඔබේ ලෝකයේ බුදුනොත් ඔබ සියල්ලංගෙම බුදුනොත්. ඔබට පේන අනිත් අය අනිත් මිනිස්සු කියලා පේන අය ඇත්තටම මායාව. ඔබට එතකොට ගස්කොලන් අහස පොළොව ගස්කොලන් දකින්නකොට ඔබට කවදාවත් හිතෙන්නේ මේ මිනිස්සු කියලා. එහෙම නැත්නම් ඔබට මේ අහස පොළොව දකින්නකොට වැස්ස වහිනකොට මේ මිනිස්සු කරනවායි කියලා පේන්නේ. නමුත් මේ එතන ඔබ එක පැත්තකින් රැවටිලා ඉන්නවා මෙතන මිනිස්සු ඉන්නවා කියලා රැවටිලා ඉන්නවා. ඒකට ඔබට ඔබ නැති බව තේරුම් ගත්තොත් ලෝකයේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් ඇති වෙන ක්ෂණයත් ඔබට මේ මොහොතේම අවබෝධයි. මේ බුද්ධ කියන සත්‍ය තුල තමන්ගේ තියෙන තිබුම අපි එම කියමු බෝසත් කෙනෙක් පෙරම් පුරනවා කියලා කියනවනේ. ඒ සියලු අත්තර යාමනේ අර මොහොම ඒකාශත්‍ය. එතකොට ඒ වගේ උත්මයේ මේ ගමන යනකොට අර බුද්ධ කියන සත්‍ය මේ යම්කි තැනක ඒ මනසට ගලා එමද සිදුවේ. ඔව් ඇත්තටම ඒක අපි ආත්ම ගණන් බලන්න ඕනේ නැහැ ගියාත්ම ඊළඟාත්ම කියලා. අපේ මේ ජීවිතේ තියෙන්නේ. දැන් ඔබ මේ ජීවිතේ ඔබ සත්‍ය හොයන්න පටන් අරගෙන අවුරුදු 20ක් නම් ඒ 20ත් කාලය තුල ඔබේ පාරමී බලන්න. වැද්ද දැන් මේ විශ්නේට එනකොට. වෙන අපිට මුකුත් හොයන්න යන්න ඕනේ නැහැ. ඒ තුලින් මේ සත්‍ය මනසට අවදි කරනවා. ඇත්තටම මාර්ගාශිමස. බවසත මාර්ගය. ඒ කාරණා විචාරකාරය මගේ සිතේ සංගය තිබුණු කාරණාව වහන්සේගෙන් විමසී නමුත් ඒ මම තුෂ්ටු පිළිතුරු මම ඒ දැකලා මගේ මාසෙට පිළිතුරු දුන්නා. වහන්සේගේ සත්‍ය පිළිතුරු මාට ලැබුණා. ඒ තමයි මාගේ පළමු මේ පැන ඇසීම. නමුත් මම ධර්ම යන කරුණු මේ ආත්භාවයේ මම පොත්පත් වලින් ධර්මය හදාගලා නැහැ. නමුත් ධර්මයේ මා දුටු මගේ ඇස් දෙකෙන්, මගේ කන් දෙකෙන්, මගේ මුඛයෙන් හැම දෙයක්ම මා ධර්මයේ ගැන මා තුළින් මා ධර්මයේ දුටුවා. අන්න ඇතුළත මා ධර්මයේ දුටුවා. ඒ තුළින් තමයි මම මේ වසර ගානක් තිස්සේ හදාගත්තේ. මට ඇසීමට ප්‍රශ්න කීපයක් තිබුණා. ඒ ඇසීම ඔස්සේ මගේ මනස මං සුවපත් කරගත්තා. මායන්නේ ගමන තවත් ආශිර්වාදයක් බවට පත් වුණා. ඒ වගේම මම මේ ඊටාම සුළු ප්‍රශ්න ටිකක් තමයි ඇහුවේ මේ අපට කාටත් බලපාන යම් සිද්ධියක් තුළ මං හිතන්නේ මීට පසුව තව මේ වගේ ධර්ම කරුණු අනුව මේ ධර්මයත් එක්කම අපේ මිනිසුන් ඉතින් මිත්‍යාව මත බිඳගෙන මේ සත්‍ය නිර්වාණ ධර්මයේ මුළු ලෝකෙටම මුළු විශ්වයටම දේශනා කරන ඔබ වහන්සේ සත්‍ය ධෛර්ය බලය ලැබෙත්තා කියලා මම අදිෂ්ඨාන කරනවා. අර්ථ ධර්මානාකාශේ මා අදිෂ්ඨාන්තක ආස්ති ධර්මතක ආසති එක් අයගේ අවබෝධ මට්ටමන මෙය ඔබ වහන්සේ දේශනා කරන දේ අවබෝධ වේවි. ඒ අයගේ සත්‍ය මට්ටමන එයාටත් මේ දේවල් ක්‍රමානුකූලව අවදි වන්නේ සත්‍ය මාර්ගයකස. මේ ධර්මය අසන අප නොදකින අය ආත්මවස සිටිති මේ විශ්වයේ. මේ ධර්මය අසන මනුස්සය නොවන තව ආත්මව මේ විශ්වයේ ඉන්න පුළුවන්. ඒකත් ඉතින් අහනක සුසුසු නෑ තමයි කියන්නේ. මර්කෝෂ මාර්ගයකස. සත්‍යයි තිකෝෂ මාර්ගයකස. නැද්ද කියලා සුභානන්ද බාරක. ඒකට මට කියන්නේ අහනක සුසුසු නෑ. ඉන්නවද කියලා ඇහුවොත් මම කියනවා අහනක ගැලපෙන්නේ නැද්ද එතකොට? ඒක තමයි එම සිටි. එම සොයනස අන්ත වැටෙන නිසා නෑ කවදාවත් ඒවට උත්තර දෙන්නේ නැහැ. සත්‍යය ඉන්නවද කියලා ඇහුව මේ විශ්වයේ අනන්ත විශ්වයේ තවත් සත්‍යෝ ජීවත් වෙනවද? අහනක සුසුසු ජීවත් වෙන්නේ නැද්ද? ඒත් අහනක සුසුසු. සතමාකා දිව්‍ය බ්‍රහ්මන්ත ഘോഷ මාර්ගයකස. ඒතර අපේ බුදුදහමන් බුද්ධ චරිතය අනුව මේ දෙවියන් බ්‍රහ්මයන් ගැන සඳහන් වෙනවා. ඒ තලද මානසික තත්ත්වද නැත්තම් මොකක්ද ඒ මම දැනගන්න කැමතියි. දැන් ඔය අකනිට්ඨකා බොමට්ටා සිට අකනිට්ඨකා කියලා දිව්‍ය බ්‍රහ්ම තලකේ සඳහන් කරන අප බලව සමහර පොත්පත්වල. මොකද්ද මේ ස්තරේ තලයේ මිනිසාගේ සිත හට ගන්නා ස්තර නැත්නම් ඇත්තටම මේ මොකද්ද ඒක? අපි මේ දේවනිකා බ්‍රහ්මනිකා උපපාතිකා ඔය සියලුම ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා
අපි මනුෂ්‍ය පිළිබඳව පොඩ්ඩක් බලමු. දැන් ඔබට බාහිර මනුෂ්‍ය සත්‍ය පුද්ගලයෝ පේනවනේ. පේන්නේ පමණයි. ඒක සත්‍ය කියලා ඇත්තට මොකක්ද අපිට පේන්නේ? සත්‍ය අදහස සත්‍ය සංඥාව පනවා ගන්නට අපිට පේන්නේ මොකද්ද? අපි සත්‍ය සංඥාව හදා ගන්නට අපිට පේන්නේ මොකද්ද? ස්වરૂපේ. මොකද්ද පේන්නේ අපි සත්‍ය සංඥාව අපි හදා ගන්නට අපිට මොකද්ද දකින්න පුළුවන් වෙන්නේ? භෞතිකේ ස්වરૂපයක්ද? මොන ස්වરૂපයක්ද? මනසින් දකින සටහනක්. අපි සිතුවිල්ලකින් සත්‍ය පුද්ගලයෙක් කියලා හදා ගන්න ඕනේ මෙතන. ඒ සිතුවිල්ලෙන් සත්‍ය පුද්ගලයන් හදා ගන්න තැන අපිට බාහිරෙන් මොකද්ද අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ලෝකයේ එළියට තියෙන්නේ. මේ භෞතිකව පේන ලෝකය ඇත්තද? ඇත්තට මේක තියෙනවද? ඇත්තට මේ භෞතික ලෝකේ නැද්ද? ඒ නිදිට ඇත්ත. බලන විදිහට ඇත්ත. නෑ ඇත්තටම අපිට පේන මේ භෞතික ලෝකය ඇත්තටම ඔබට දැනට තේරිලා තියෙන විදිහට මේ අපිට ඇහැට පේන භෞතික ලෝකයේ පිළිබඳව ඔබ මොකද හිතන්නේ? මිනිස්සු ඉන්නවා. වාහන යනවා. ට්‍රේන් යනවා ඒ වගේ මේ අපිට ඇහැට පේන මේ පරාසය තුළ මේ රූප ලෝකය ඇත්තටම මොන වගේද ඔබට හිතෙන්නේ? මට මේක ගැන එකයි මගේ විශ්වයෙන් ආපු ඒ කට්ටියට මොකද්ද එකක් දැනෙන්න ගන්නවා මෙතන. දැන් මම අර ඉස්සෙල්ලා අතේ වාඩි වෙලා ඉඳගෙන කිව්වේ මට මේ පුංචි ගානක් තිබිච්ච ප්‍රශ්න ටිකක් තිබ්බ කිසි කෙනෙක් උත්තර දුන්නේ නැහැ. මට මතකයි මම කීප දෙනෙක්ගෙන් අහලා තියෙනවා මේ අහස හැදුවේ කවුද? මේ පොළොව හැදුවේ කවුද? මේ ගේ හැදුවේ දැන් කටුමැටි ගහලා ගේ තිබ්බේ පොල් අතු වල. ඒක තාත්තා හැදුවේ කියලා මම දන්නවද? මං අහ පොළොව හැදුවේ මොකಾದ කියලා. කවුරුවත් උත්තර දෙන්නේ නැහැ දැන් මම. මූද තියෙනවා ඒක මූද බලන්න ගියා. මම මේ මූද හැදුවේ කවුද? මේ මූද කෙලවර කොහෙද තියෙන්නේ? ඊට එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? අහසට එහා උඩින් මොකක් ඇද්ද? කවුරුවත් උත්තර දුන්නේ නැහැ ප්‍රශ්නේ. ඒක හිර වෙච්ච ප්‍රශ්නේ. ඒකට අවබෝධ කරගන්න තියෙන දෙයක්. මම භෞතිකව මම හොයපු ප්‍රශ්නයි. යම් සිදේක එකතුවක්. නෑ අපි කොටිම බැලුවද මෙහෙම මම බැලුවා දැන් මේ පොළොව හාරගෙන යන්න කියලා. අර දා රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා කරපු වැඩේම කරන්න මටත් හිතුණා. මේ ලෝකේ කෙලවර පාගමනින් ගිහිල්ලා හොයන්න ඕන කියලා. දැන් මම බැලුවා මේ පොළොව හාරගෙන යටට ගියොත් දැන් මොකක් හරි තියෙන්න බෑ දැන් මේක ඉවරයක්. දැන් අවුරුදු 100ක් එර්දියෙන් යම් කිසි කෙනෙක් මේ මොකක් හරි ඝන වස්තුවක් දාගෙන මේක එක පාට හාරගෙනම ගියොත් ඉඳ ඉවරයක් නැති වෙනවා. කෙලවරක් හොයන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් මටත් ඒ කාලේ තිබුණා. ලෝකේ කෙලවරම යන්න ඕනේ. නැත්නම් අභ්‍යවකාශයේ මේ රෝහිතස්ස ගියා වගේ ඉවරයක් නැතුව එක සක්වලක ක්ෂණයකින් අඩිය තියලා එහෙම ගිහිල්ලා ආකාශයේ ගිහිල්ලා යන බලන්න කෙලවර කොහෙද තියෙන්නේ කියලා ලෝකේ. ඉතින් කාල්ගේ උත්තරව කවුරුත් ඔබට උත්තර දෙන්නේ. ඊට පස්සේ මම තව එකක් අහුවා මට මතකයි මේ මැරිච්ච සත්වය මහ පොළොවේ වල දැම්මා. මං අහුවා එතකොට අර ඒක නේ ඇවිද ඉති කෙනා කොහොද දැන් එයාගේ හිතට මොකද වුනේ? ඊට පස්සේ මම ඒක හාරලා බලනවා දැන් ඉතින් ගිහිල්ලා. ඒ වල දාපතන ගිහිල්ලා හාරලා බැලුවා. අන්න ඒ වගේ දේවල් මට හිතුණා. මට ඇතිවෙච්ච ප්‍රශ්න ඒක. ඔන්න ලෝකෙ පිළිබඳව. කාටවත් උත්තර දෙන්න බැරි ප්‍රශ්න. හැබැයි මම දැන් හොයාගත්ත ලෝකයේ සැබෑම සත්‍යය මොකද්ද කියලා. ඇත්තටම මහ පොළොව කොහෙද තියෙන්නේ කියන එක මම හොයාගත්තා. ඇත්තටම අහස මුහුද කොහෙද තියෙන්නේ කියන එක හොයාගත්තා. ඇත්තටම ඉරහඳ පායන්නේ කොහෙද තියෙන්නේ කියන එකත් මම හොයාගත්තා. බාහිරින් ගොස් කවදාවත් ලෝකේ කෙරවල දකින්නටවත් බැරි බව මා සොයාගත්තා. මේ විඥානයේ විසින් මෙවෙන්නා වූ මායාව බව මම තේරුම්ගත්තා. ඒක නිසයි බුදුන් වහන්සේ කිව්වේ සත්‍යය ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ කියලා. දැන් ටීවී එකේ රූපවාහිනී දාලා ඉවර වෙලා අපිට පේනවා පාරවල් පේනවා
මහා සාගරය පේනවා, පොළොව පේනවා, අහස පේනවා, ට්‍රේන් යනවා පේනවා, බස් යනවා පේනවා, මිනිස්සු උපදිනවා පේනවා, මව කුසල් වලින් ටීවී එකේ මලකඳන් බල දානවා පේනවා. දැන් ඒකට යම්කිසි පුද්ගලයෙක් ඇහුවොත් මේ ටීවී එකේ ඉන්න සත්වයා මරණයෙන් පස්සේ උපදිනවද කියලා, උපදින්නේ නැද්ද කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ එකක් මට දැනෙන්න ගත්තා. එතකොට මා තේරුම් ගත්තා බාහිර මිනිස්සු ගැන සෙවීම නව මා ගැන සෙවූ පසු මම මට නැති බව තේරුම් ගත් බව තේරුණාට පස්සේ ලෝකයේ ඇතිවීම නැතිවීම නැති කරන ප්‍රතිපදාවක් මේ ෂණයම තිබෙන බව මම තේරුම් අරගෙන මේ ෂණයෙන් නික්මුණා. ඔන්නෝගේ එනම් මේ බාහිර මිනිස්සු සත්‍ය පුද්ගලයෝ කියලා මේ පේන සියල්ලම මායාවක්, සිහිනයක් පමණයි. එතකොට ඔබ අද සිට නිවන් දකින්නට ඔබට එක සතියකින් ඔබට නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්. ඔබ කණ්ණාඩියකින් පේන මේ ලෝකයක් ඇත්තට මේ පේන ලෝකයක් අතර ඔබ ඔන්න ඔය වැඩි කරෝටි. දැන් දෙක වහගත්තට පස්සේ ඔබට ඔබේ රූපකය පේන්නේ නැහැ, බාහිර ලෝකේ පේන්නේ නැහැ. එතකොට ලෝකෙම කොහෙද තියෙන්නේ? ඇස් දෙක පියාගත්තට පස්සේ ලෝකෙ කොහෙද තියෙන්නේ? ඇස් දෙක ඇරියට පස්සේ මේ විඥානයේ විසින් මවන්නා වූ මායා ලෝකයක් තමයි මේ තියෙන්නේ. නමුත් අපි මේ ලෝකේ යථා ස්වභාවය දන්නේ නැතුව අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයකින් මෙතන දී ස්වභාවයක් සහිතව දී ස්වභාවය දෙකේ ස්වභාවය ආධ්‍යාත්මික සහ බාහිර අඳුර සහ යහස සහ පොළොව ස්ත්‍රී පුරුෂ ඔන්න දිත්වය තුල හිර වෙලා තියෙනවා. ඇත්තටම දිත්වය තියෙන්නේ නේද කියලා බලන්න. කියන්නේ අපි රිද්මය තේරුම් අපි බැලුවොදී මේ සබා දහම තුල අපිට දේවල් තියෙන්න ගන්නවා. ගස් තියෙනවා, নানা ආකාර ගස්. අපි කියමු උස ගස් තියෙනවා, මිටි ගස් තියෙනවා. එතකොට ඒ ගහ දන්නේ උස ගහක් කියන එක. මිටි ගහ දන්නේ මිටි ගසක් කියන එක. නමුත් ඒ පිළිබඳව තීරණය කරන්නේ කවුද කියලා බලන්න. අපි මෙහි සිතින් නිර්මාණය කර ගන්නවා මේ මිටි ගහක් ඒක උස ගහක් කියලා. දැන් දෙවෙනි වතාවේ තාපව ඔය ගස් දෙක අපිට හම්බ වෙනකොට පේනකොට අපි තීරණය කරගන්නවා මේක උස ගහ මේක මිටි ගහ කියලා. ඒ විදිහ අපි සංඥා තුලින් අපි එතන විඤ්ඤාණ සකස් කරගන්නවා. දැන් ඔබ හිතන්න බලන්න ඇස්දේ පියාගෙන මම දැන් ඉන්නේ ඔබ සිටින ස්ථානයේ කියලා ඔබ හිතන ගෙදර නැත්තම් ඔබ හිතන ගල්ගුවලිනේ හරි පොළොව යට හරි කියලා ඔබ හිතන්න ඔබ දැන් ඉන්නේ කොතනද කියලා බලන්න. ඔබ දැන් මෙතේ දැන් ඇස්දේ පියාගෙන ඔබ හිතන ඔබ ඉන්නේ ස්ථාන ගැන. ඒක අපෝ මෙතන ගැන හිතන්න. දැන් ඔබ ඇත්තටම ඉන්නේ මෙතනද එතනද? එතන කිව්වේ මානස. තන කොහෙද කියන්නේ? භෞතික ශරීරෙ මෙතන මානසික හිතේ. මානස තුරේ මත. ඒක තමයි. දැන් ඇත්තේ පියාගත්තට පස්සේ අපිට භෞතික කය පේන්නේ නැහැ නේ. පේන්නේ. එතකොට ඒක හිතීමක් විතරයි. ඔය භෞතික කය තියෙන්නේ කොහෙද? දැන් ගෙදරද මෙතනද? නමුත් පේන්නේ නැහැ කොතනද කියලා. හිතින් තමයි. ඔව් ඔබ දැන් පියාගෙන ගෙදර ගැන හිතනකොට භෞතික කය එතකොට මෙතනද ගෙදරද තියෙන්නේ? ඒ පේන තිස්සා කියන්න බෑ. නමුත් අනින්දගෙන මෙතන භෞතික කය තියෙන්නේ කියලා. නෑ පේන්නේ නැහැ නේ ස්ටේ පියාගෙන. පේන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා කියලා ඔබ හිතන කන්නේ. තැනක් කියන්න බෑ ඔබට. සිතුවිල්ලක්. ඔය සිතුවිල්ලක් විතරයි. මාර සත්‍ය බලන්න. තවදුරටත් මේ දෙය වර්ධනය කර ගැනීමට යාමට අප විසින් මොකද කළ යුත්තේ? කළ යුත්තේ මේ මොහොතේ අතීතයේ ඉවරයි. අනාගතේ තාම ඉන්න පටන් ගත්තේ නෑ. සංඥාවක් සකස් වෙන්නේ මේ ෂනේ. ඒක අහිං වේවා, කනින් වේවා, දිවෙන් නාසයෙන් කයින් මනස. ඔය කියන ආයතනයන් ඔස්සේ මේ මොහොතේ සංඥාවක් සකස් වෙනවා. ඊට සාපේක්ෂව වේගයකින් විඥානයක් සකස් වෙනවා. එතකොට ඒක ඇතිවීම තුලම නැති වෙනවා.
ඒ ඇතිවීම තුළම නැති වෙනකොට ඔබේ සමස්ත ලෝකයම අවසන් වීම ඔබ දකින්න ඕනේ. ඒක තමයි කිව්වේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ධම්ම චක්කුං උදපාදි. අන්න ඒක දැක්කොතින් ඔබට බුද්ධෝත්පාදශනය බවට පත් කරගෙන ලෝකයේ නිරෝධයයි පෙරණැසු විරුද්ධ හැමක් දැකලා චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි කියන තැනට එන්න පුළුවන්. ඊට වැඩි ලෝකේ කිසිම දෙයක් නැහැ සත්‍ය කියන්නේ. සම අන්තිමතාවට අහන්න කැමති. සමානට මම මේ කතා කරනවා. නමුත් මේ මගේ මව භාෂාව නෙවෙයි. මේක වෙන දෙයක් මම අහන්නේ. මේක මගේ මේ භවයේ ලැබුව මව භාෂාව නෙවෙයි. සිංහල භාෂාව නෙවෙයි. නමුත් මේ අසාමාන්‍ය භාෂාව ඇයි මගේ මනසට ඇතුල් වීම මොකද්ද පුරාත්මක දෙයක් නැත්නම් මොකද්ද මේ කියන එක නැත්නම් ධර්මයේ සමග දෙන පණිවිඩයක්ද කියලා මට මේ මොහොතේ ඒකත් මගේ මනසින් මට ඉවත් කරගන්න පුළුවන් මගේ මේ යන ගමනට ඔගොල්ලෝ ආශිර්වාද නැත්නම් මගක් වේවි. මෙහෙම දැන් ඒක ගැන අපි කිව්වත් වැරදි නොකිව්වත් වැරදි. තේරෙනවද? දැන් යම් සෑහෙන දෙනෙක් මගෙන් ওই කාරණාව වැහුවා. එදා දේශනාව දාපු වෙලාවේ මොකද්ද මෙයා නාගයේද මෙයා දෙවියෙක්ද මෙයා ගාන්ධාරයෙක්ද කියලා මගෙන් අහනවා කට්ටියද. මොන විදියෙන්ද මේක දාද්දෑ යුත්තේ කියන එක. ඉතින් දැන් මොක මොන විදියට කිව්වත් වැරදි මං කියන්නේ. ඒක නිසා ඒක ගැන අපි හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් තමයි පැත්තකින් තියෙන්නේ. ඒක ඉතින් මටම තමයි හොයාගන්න. ඔබ හොයාගන්න ගියත් මං හොයා කිව්වා වගේම තමයි. හොයන්න බෑ. සර්මාකා විශ්ව සත්‍ය විශ්මාකාශය. මොකද හොයාගත්තත් ඒක බොරුවක්. සර්මාකාශය. යම් කෙනෙක් සිංහල භාෂාවෙන් කියනවා, දෙමළ භාෂාවෙන් කියනවා, ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඔය භාෂාව ඇත්තටම සකස් වෙන්නේ අවිද්‍යාව තුල. ඇත්තටම ලෝකේ තියෙන විශ්ව භාෂාව. විශ්ව සම්ප්‍රදාය. අන්නේ විශ්ව සම්ප්‍රදාය ඔබට කෙරවට හම්බ වෙන්නේ මෙන්න මේ කියන සත්‍ය ධර්මයේ හොයාගත්තොත්. ඒකට වචන නැහැ. විශ්ව සම්ප්‍රදාය. ඒ මගට යන්න මට පාලමක්ද? ඔව් ඒකට යන්න එකම දේ තමයි ඔබට මම කිව්වේ මේ ලෝකයේ ශුන්‍යතාවය මේ කන්නාඩියේ දෙන උපමාව අනුව ඔබට ඔබ යම් කිසි ක්ෂණයක නැති වුණොත් ඔබට බාහිරින් කියන ලෝකයක් හොයන්න ඇති කරගන්න නැති කරගන්න කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට ඔබ නැති වුණොත්. ඊට පස්සේ දෙවනි ඔබ උපදිනවා නිර්වාණ ධර්මයේ තුල. දෙවනි ඔබ. ඊට ඔබ නැති වී මා බවට පත් වේ. මම හැමතැනම ඉන්නේ. මම ගහක් උඩ සුළඟ තුල රස වහින වෙලාවට හැම තැනකම මම ඉන්නවා. ඉරිමාකාශ. ඒ බුදුරු හැම වෙලාවෙම බණ කියනවා. ඊරිපර ධර්මතෝ නමස්කාර කුෂ්මාකාශ දේරුස් භගවාන්. එතකොට ඔබට ඕන නම් මම තව කියන්නම් මෙතෙන්දී මේ සත්ව කියන විෂය ඇත්තටම මේක අචින්ත්‍ය සත්ව විෂය කියන්නේ අචින්ත්‍ය ස්වභාවය. අපිට නමුත් ඒක ප්‍රඥාවෙන් ඔබට තේරෙනවා නම් මම බලන්න කියන්න. දැන් මේ මහ පොළොව දැක්කට පස්සේ ඔබට හිතෙන්නේ නැහැ නේද සත්ව කියලා සංඥාවක්. නෑනේ. ඔන්න හොඳට කල්පනා කරන්න මේ මහ පොළොව මහා පෘථිවිය පොළොව දැක්කට පස්සේ ගහක් දැක්කට පස්සේ ඔබට සත්වයේ එතන කියන සංඥාවක් පහළ වෙන්නේ නැහැ. සත්ව සංඥාවක් පහළ වෙන්නේ. නමුත් අපිට සත්ව සංඥාවක් පහළ වෙන්නේ මේ මහ පොළොවේ ධාන්‍ය වර්ග වී බතල මඤ්ඤොක්ක කියන ඔය දෝළු වර්ග කාලා නැදිච්ච තැනකට අපි ඒකට නමක් දාලා තියෙනවා කෙස් ලොම් නිය දත් සම්මස් නැහැර මේ කය කියලා ඔන්න එකක් අපි හදාගෙන තියෙනවා. මහ පොළොවේම හැදිච්ච කොටසක් ඔය. ඒ කියන්නේ දැන් කොස් ඇටයක් අතට අරගෙන මම ඔබට පෙන්නුවා. ඉතින් ඔබෙන් අහනවා මේ කුමක්ද කියලා. ඔබ කියනවා මේ කොස් ඇට බීජයක් කියලා. ඊට පස්සේ ඔබ බලාගෙන ඉඳිද්දිම මම මොකද්ද කරන්නේ කොස් ඇට බීජය මේ පොළොවේ වලක් කපලා වල දානවා. ඊට පස්සේ දවස් 3-4කින් ඕකේ ගහක් පැලවෙනවා. ඊට පස්සේ මම ඔබෙන් අහනවා මේ මොකද්ද කියලා. කොස් ගහ කියලා කියනවා. අන්න ඒ වගේ දැන් ඔබට බලන්න කල්පනා කළ මේ මහ පොළොව සහ මනුෂ්‍ය කය මනුෂ්‍යයා කියලා බහදාගත්ත දේ. එතකොට රූපකය පණ තියෙන කොටත් රූපකය. අපි ඒ කියන්නේ සත්වයේ පණ තියෙනවා සත්වයේ ඉන්නවා. එහෙම නැත්නම් සත්ව කියන සංඥාව රූපකයෙන් අපි බලනවා. ඊට පස්සේ ආපහු පෙනීමක් මරුණයි කියන තැනක. ඒක පණ තියෙන කොටත් ඇහැට පේනවා. පේන්නේ මොකද්ද මේ ඇහැට පේන්නේ මේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ කියන්නේ මේ රූපය මේ කය පේනවා. පණ තියෙන කොටත් කය පේනවා මරුණාට පස්සේ කය පේනවා ඇහැට. ඉතින් ඒක අවස්ථාවකදී අපි සත්වයාට
කියලා හදා ගන්නවා අනිත් එක මරුණයි කියලා හදා ගන්නවා. සත්‍යය ඉන්නවා සත්‍ය නැහැ දැන් මරුණා කියලා හදා ගන්නවා. දැන් ඇහැට පේන එකට අයිතිද කියලා බලන්න හදාගත්ත එක. හදාගත්ත දෙකක් දැන් තියෙනවානේ පෙනීම තුල මිනිස්සෙක් උපදිලා ඉන්නවා කියලා හදා ගන්නවා පණ තියනවා කියලා. ඊට පස්සේ ආපහු පෙනීමක් එන්නේ ඔබට. ඊට පස්සේ හදා ගන්නවා නෑ දැන් මැරිලා කියලා. ඉතින් බැලුණාට පස්සේ පෙනීම පණ තියෙන කොටක් පෙනීමක්. දැන් කොස් ගහ බලන්න දැන් අර කොස් ගහ කොස් ඇටේ මං ඉස්සෙල්ලා කිව්වා ඊට පස්සේ කොස් ඇටේ පොළොවට දැම්මම කොස් ගහක් ආවා. දැන් කොස් ගහක් කියලා හදාගත්තා. දැන් කොස් ගහට පණ තියෙනවා කියලා කියන්නේ නැහැ අපි. මේ කියන්නේ මේ කොස් ගහ මිනිස්සෙක් කියලා කියන්නේ නැහැ. ඒක කොස් ගහ මැරුණාට පස්සේ මිනිස්සෙක් මැරුණේ කියලා කියන්නේ නැහැ නේ අපි. ඔන්න ඔය විදිහට බලන්න. නෑ මම නවතින්න මෙතනදී යම්කිසි අවබෝධයට ලක් වුණා. මේ මම යන ගමනට මා ආශීල සත්‍ය බවට පත් වී අදිෂ්ඨාන ධර්මත කුසනාකාශී ඒමාකාශී අත කුසනාකා ධර්මනාකාශී බුද්ධ පුත්‍රනාකාශී බුද්ධ සත්‍ය මම මගේ මාසර පොඩි එන කවිය මගේ කියලාම නවතිනවා. භවය සක්තිය උපන් කුසලය සමගේ සිත් මේ ලෙස දකිත්වා උතුම් වූ නිර්වාණ ධර්මය සමහට අවබෝධ වෙත්වා උතුම් ධර්මය අනුහසේ බල සෑම මනසක අවදි වෙත්වා උතුම් වූ ඒ බුද්ධ ශක්තිය සෑම දෙනාට අවබෝධ වෙත්වා මහා විශ්වය තුල පවතින විශ්ව ධර්මය නමස්කාරා නාම භව නම කාය සක්ති නමෝ බුද්ධෝ නමස්කාරා මා නමාකය භව සක්ති මනුස්ස භාවනාම පූර්ණා නමෝ බුද්ධ භව සක්ති මනුස්ස භව නාම පූජා දිව්‍ය නාමකයං බ්‍රහ්මා නාග දේවා නමෝ කායා භවන් සති නම සත්‍ය ධර්මා අසනු සමහට නිවන් ධර්මා අවබෝධය උතුම් ප්‍රඥා සත්‍ය ධර්මය සැම ලබත්වා මුළු සිරිලක් දිවයිනක් බබලන උතුම් ධර්මය වඩිත්වා මුළු ලෝකය හට සිත දෙන උතුම් ධර්මය අවබෝධය ලබා දෙන එම උතුම් වූ නිර්වාණ ශක්තිය මෙලෝ සෑම සතුන් හට අවබෝධ වෙත්වා උතුම් බුද්ධ ශක්ති භාව නමස්කාරා උතුම් බුද්ධ ධර්ම නමකය මහා තේරා නමස්කාරා මහා තේරා නමස්කාරා බුද්ධ ධර්මං කයං ශ්‍රවණං මා නමං කය භගවතා
නමෝ බුද්ධෝ නමස්කාරා बांसते पार कुछ मौके का सकती मादिष्टान तो कुछ मौका सकती मादिष्टान करना हम दिन आगे में सिद्ध धर्म तुलट धर्म देखल धर्म आसल सत मौके का सकती मैं तुम निर्वाण धर्म आवबोध कहीं में शक्ति लभिता अपसिटना में श्रीलंका दीपे तुल मैं पुतुवे निर्माण तुल मैं तुम श्रीलंका दीपे तुल विसर मनुष्य सैम दिनाम එකම මනුස්ස දහමක් තුළ පවතින අය බවට පත් වෙලා මේ ලෝකයේ වසන සෑම කෙනෙක්ම අදිලෞකික ජීවිතේ හඹාගෙන ගොස් දුක් කරදර වැටලි මහා දුක් ගෙවන අය ඉන්නවා. නමුත් ඒ අවබෝධ කරගෙන මේ උතුම් නිර්වාණ ධර්මය තමන් කරා පැමිණි දුක හරහා අවබෝධ කරගෙන ඒ උතුම් සත්‍ය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට ඒ සියලු දෙනාට හැකියත්වා කියලා මා අධිෂ්ඨාන කරනවා සත්‍ය ධර්මෝතකාශති නමස්කාරම්. ඒ වගේම මේ උතුම් ස්වාමීන් වහන්සේ පැවිදි සිටින ඒ කහපාට ඒ සත්‍ය තියෙන ඒ චීවරේ ඒ පාටත් මා පැවිදි සිටින මේ වස්ත්‍රේ පාටත් මේ මුළු විශ්වයේ බලයේ තියෙන ශක්ති ධර්ම වර්ණයයි. එම සත්‍ය වර්ණේ මේ මුළු විශ්වයේ මේ මුළු ලෝකෙත් බැවලිත්වා කියලා මා බලාපොරොත්තු වෙන අධිෂ්ඨාන කරනවා සත්‍මාකාශති මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට ඒ බුද්ධ සත්‍ය බලය අවබෝධ කරගත්ත උතුම් සත්‍යයට නමස්කාර කරමු. උන්වහන්සේ ගමන් කරන ඒ නිර්වාණ ධර්මය තුළ උන්වහන්සේ සදාකාල නිර්වාණය ආත්මෝකාශති ලබත්තා මොක්ෂය ලබත්තා සර්වමෝහ ධර්මනාකාශති මා අධිෂ්ඨාන තිකුෂමාකාශති නමස්කාර සත්‍ය නමස්කාර ඒකයි පණිවිඩය ඔබ ඉතින් ඔබ විශ්ින් කරගත්තා. යා තුන් මේ කිච්චං ආතප්පං අක්කාතාවෝ තකන.